යාන්ත්‍ර විද්‍යාව පාඩමට අදාළ තීරි කොටස් ටික කොටස් වශයෙන් මුලින් ඉක්මනින් මතක් කරගන්න තමයි මේ වීඩියෝස් ටික හදන්නේ. ඒ කියන්නේ මීටින් කරන්නේ යාන්ත්‍ර විද්‍යාවේ පාඩමේ සම්පූර්ණ තීරි කොටස් ටික කොටස් වලට වෙන් කරලා ඒක ඉක්මනින් තීරි කොටස් ටිකක් ගාලා මතක් කරගන්න වැදගත් ගණන් ආදී වැදගත් වෙන කරුණු ටිකත් එක්ක මතක් කරන වැඩ තමයි මේ කරන්නේ. ඊට පස්සේ අපි ඒ කොටස් ටිකට අදාළ පහුගිය මේ බහුවර්ණ විභාග ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. හරිද? එතකොට අද මුලින්ම අපි දෛශික සහ බල සමතුලිතය කියන කොටස් ටිකට අදාළ තීරි කොටස් ටික ඉක්මනින් මතක් කරගමු. තීරි කොටස් එකට අදාළ තීරි කොටස් ටික ඉක්මනින් මතක් කරගෙන ඒ වැදගත් කරුණු ටිකක් මතක් කරගෙන මුලින් ඒ කොටස් ටික සම්පූර්ණයෙන් මතක් කරගෙන ඒ කොටස් ටික අවසන් කරගමු. ඊට පස්සේ මේ අපි ඊළඟ දවසේ සිකුරාදා ඒකට අදාළ පහුගිය සියලු විභාග MCQ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. එතකොට ඒකත් එක්ක යාන්ත්‍ර විද්‍යාවේ කොටස් ටික ඔය විදිහට කොටස් වලට වෙන් කරලා අපි මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන් යනවා. තීර කොටස් ටික මුලින් මතක් කරනවා. තීර කොටස් ටික මතක් කරලා ඒකෙදි අඩුපාඩු තියෙනවා තීර කොටස් ටික මතක් කරගෙන ඒක අඩුපාඩු ටික හදාගෙන ඒකත් එක්ක ප්‍රශ්න ටික හදාගලා සම්පූර්ණයෙන් කොටස් ටික ඉවර කරගෙන වැඩක් තමයි යන්නේ. එතකොට මුලින් අපි ඉක්මනින් තීර ටික පැහැදිලිව වැදගත් වෙන තීර ටික සහ ගණන් ආදී වැදගත් වෙන කරුණු ටික මුලින් ඉක්මනින් බලලා ඉමු. එතකොට අද කරන්නේ දෛශික කොටස හා බල සමතුලිතයට අදාළ තීර කොටස් ටික මතක් කරගන්න එක. ඒක ගණන් වලදී වැදගත් වෙන විදිය කොහොමද කියන එක බලමු. එතකොට ඒක බලලා සම්පූර්ණයෙන් කෙටියෙන් ඉක්මනට මතක් කරන්නේ. එතකොට පොඩි වෙලාවක් තුළ සම්පූර්ණයෙන් කොටස් ටික වල දාගන්න පුළුවන්. ඒකත් එක්ක ඊට පස්සේ බහුවර්ණ ප්‍රශ්න ටික කරන්න පටන් ගන්න. සිකුරාදා අපි ඒක සාකච්ඡා කරන සමස්ත මේ බහුවර්ණ ප්‍රශ්න ටික පිළිවෙලට සාකච්ඡා කරනවා. හරි. දෛශික කොටස් ටික බලමු. එතකොට අපි මුලින්ම දන්නවනේ දෛශිකයක් අරිශයක් කියන්නේ මොකක්ද කියලා කියන්නේ. දෛශිකයක් කියන්නේ විශාලත්වයක් වගේම දිශාවකුත් තියෙන භෞතික රාශියක්. අරිශයක් කියන්නේ විශාලත්වයක් තියෙනවා හැබැයි දිශාවක් නැති භෞතික රාශියක්. හරි. විශාලත්වයක් තියෙන දිශාවක් නැති අදිශ විශාලත්වයක් අදිශාවක් එකම තියෙන දෛශිකයක්. මේක සරලව දන්නවා. දෛශිකයක් නිරූපණය කරන්න අපි මේ වගේ පාවිච්චි කරනවා. මේ රේඛාවේ දිගින් නිරූපණය වෙනවා දෛශිකයේ විශාලත්වය. දෛශිකයේ විශාලත්වයක් සහ දිශාවක් තියෙනවා. ඒතර දෙකම නිරූපණය කරන්න ඕනේ. රේඛා ඛණ්ඩයේ දිගෙන් නිරූපණය වෙනවා එයාගේ විශාලත්වය. එයාගේ දිශාව ගන්න පුළුවන් ඊතලයේ දිශාව. හරි ඒ හිසේ දිශාව. දෛශික ජ්‍යාමිති නිරූපණය කරද්දී එයාගේ විශාලත්වය රේඛාවේ දිගෙන් නිරූපණය කරනවා. එයාගේ දිශාව ඒ හිසේ දිශාව වලින් නිරූපණය වෙනවා. හරි. ඒතර දෛශික දෙකක් ගත්තොත් ඒ දෙක සමාන වෙන අවශ්‍යතා කිහිපයක් අපි තුත්‍ර කරන්න ඕනේ. මොකද්ද පළවෙනි එක එකම જાතියේ දෛශික වෙන්න ඕනේ. සමජාතීය දෛශික වෙන්න ඕනේ. එනේ බලයකට සමාන කරන තවත් බලයන් ප්‍රවේගයකට තවත් ප්‍රවේගයක්. ඒ සමජාතීය දෛශික වෙන්න ඕනේ. ඒ වගේම මේගොල්ලෝගේ විශාලත්ව සමාන වෙන්න ඕනේ වාගේ. ඒගොල්ලෝගේ විශාලත්ව සමාන වෙන්න ඕනේ. අපි දිශා සමාන දිශාව සමාන වෙන්න ඕනේ. හරි දිශාව සමාන වෙන්න. ඒක කතා කරේ මූලික කරුණු ටික. දැන් දෛශිකවල දෛශිකයක් කියන්නේ මොකක්ද? විශාලත්වයක් හා දිශාවක් තියෙන භෞතික රාශියක්. අදිශයක් කියන විශාලත්වයක් විතරක් තියෙන දිශාවක් නැති භෞතික රාශියක්. දෛශික නිරූපණය කරද්දී රේඛා ඛණ්ඩයේ දිගින් නිරූපණය වෙන යාගේ විශාලත්වය ඒ සමගින් එයාගේ දිශාව නිරූපණය වෙනවා. දෛශික දෙකක් සමාන වීමට අවශ්‍යතාව ටිකත් අපි කතා කරා. දෛශික විභේදනය කියන කොටස ඒ කියන්නේ අපිට පුළුවන් දෛශිකයක් කොටස් කිහිපයකට කඩලා ලියන්න. සාමාන්‍යයෙන් දෛශිකයක් ලම්බක දිශා දෙකකට තියෙන සංරචක දෙකක් විදිහට ලියනවා. එතන මේ දෛශිකයේ වෙනුවට දාන්න පුළුවන් කොටස් දෙකක් තමයි දෛශික සංරචක කියලා කියන්නේ. දෛශික විභේදනයේදී සරල දෙයක් තියෙනවා. අපි දන්නවා බලයක් හෝ යම්කිසි දෛශිකයක් තියෙනවා නම් යම්කිසි දිශාවකට සහ එයාගේ ආනතිය තීට කියලා ගත්තොත් පිරසර ආනතිය තීට නම් කෝණයේ තියෙන පැත්තට විභේදනය ගන්න පුළුවන්. ඒ දෛශිකයේ වාරයක් cos θ නේ කෝණයේ තියෙන පැත්තට දෛශිකයේ වාරයක් cos θ. සරලව තේරුම් ගන්න. හරි. අපි සාමාන්‍ය දෛශික විභේදනයේදී කරන්නේ එකිනෙකට ලම්බක දිශා දෙකකට මේ දෛශිකය කඩා ගන්න එක කොටස් දෙකකට කඩා ගන්න එක. කෝණයේ තියෙන පැත්තට cos අනිත් පැත්තට sin. කෝණයේ තියෙන පැත්තට cos අනිත් පැත්තට දෛශිකයේ වාරයක් sin θ. හරි. සරලව තේරුම් ගන්න. ඒතර මේක අදගත් කාරණා කිහිපයක් තියෙනවා. ඒතර මේ දෛශිකය සංරචක වලට කැඩුවට පස්සේ මේ දෛශිකයේ සංරචක වලට කැඩුවට පස්සේ ආපහු මේ දෛශිකය නෑ. මෙහා වෙනුවට තමයි මේ කොටස් ටික දාගන්නේ. මේ දෛශිකයේ වෙනුවට තමයි මේ කොටස් ටික දාගන්නේ. එතකොට මම මේ දෙක එකතු කරොත් මේ දෛශික දෙක එකතු කරොත් ඒ කියන්නේ සංරචක දෙක එකතු කරොත් ආපහු මුල් දෛශිකය හැදෙන්න ඕනේ. එයා වෙනුවටනේ මෙයාව දාදී. මෙයා වෙනුවට තමයි මේ සංරචක දෙක දාන්නේ. ඒතර සංරචක දෙක එකතු කරොත් ආපහු මුල් දෛශිකය හම්බ වෙන්න ඕනේ. හරි. ඒතර අනිවාර්යෙන් තව කාරණයක් අපි දැනගන්න ඕනේ. මෙයාට වඩා මේ දෙන්නගේ විශාලත්වය වෙන වෙනම ගත්තොත් අඩු වෙන්න ඕනේ. ඒ දෙන්න එකතු වුණාමනේ මෙයා හැදෙන්නේ. එහෙනම් මේ මුල් දෛශිකයේ විශාලත්වයට වඩා මේ එක එක්කෙනාගේ විශාලත්වය අඩු වෙන්න ඕනේ. මුල් දෛශිකයේ විශාලත්වයට වඩා මේක එක්කෙනාගේ විශාලත්වය අඩු වෙන්න ඕනේ. ඒ දෙන එකතු කරොත් මුල් දෛශිකය ආපහු හම්බ වෙනවා. ඒතර මෙයා වෙනුවට තමයි මෙයාව දාන්නේ. මේ සංරචක ගත්තට පස්සේ ආපහු මුල් දෛශිකය නෑ. හරි. එයා වෙනුවට තමයි අරක දාගන්නේ. හරි.
වැඩි කාරණා ටික දැනගන්න ඕනේ. එතකොට මේ වගේ එකක් ගත්තොත් මේක ප්‍රවේගයක් තියෙන්නේ කෝණේ තියෙන මේ කෝණේනේ. ඒතර සිරසට ආනතිය ඇල්ෆා නම් ඒ පැත්තට අපි ලියන්න පුළුවන් වෙන මොකද්ද? දෛශිකයේ b ප්‍රවේගයක් b කෝණේ පැත්තට cos ඇල්ෆා. කෝණේ පැත්තට cos ඇල්ෆා. සාමාන්‍යයෙන් බහුලව කරන්නේ සිරස් තිරස් විභේදනය. අපි චලිත මොකක් හරි වස්තුවක් චලිතයක් හරි මොකක් හරි කරගෙන උඩක් වෙලාවට සිරස් තිරස් තලවල සිරස් සම්ප්‍රයුක්තයක් හරි තිරස් සම්ප්‍රයුක්තයක් තමයි කියන්නේ සම්ප්‍රයුක්ත කොට සිස්ටට කතා කරනවා. දැන් අපිට ගොඩක් වෙලාවට දැනගත්ත වෙන විභේදනය සිරස් තිරස් විභේදනය. හරි. මේ පැත්තට එනවා v sin alpha. ඒ වගේම මේ ආනතලවල වගේ ගැටලු වලදී අපිට ආනතලයේ දිගේ සහ ආනතලයේ ලම්බකවයි බල වැදගත් වෙන්නේ. ආනතලයේ දිගේ සහ ආනතලයේ ලම්බක බල වැදගත් වෙන්නේ. ඒතර මේ mg කියන බලය අපිට සංරචක දෙකකට කඩා ගන්න පුළුවන්. සංරචක දෙකකට කඩා ගන්න පුළුවන්. කියන්නේ තලයේ දිගේ සහ තලයේ ලම්බක. තලයේ දිගේ සහ තලයේ ලම්බක. හරි. ඒතර කොහොමද ගන්න අපි මේක අපි දන්නවා ටීට නම් මෙන්න මේ කෝණය 90 වෙනි ටීට වෙනවා. ඊට පස්සේ මේක ආපහු ටීට. දැන් බෙලින් මේවා දැනගෙන ඉන්න ඕන කාරණානේ. මේක ටීට නම් මේක 90 වෙනි ටීට. ඒතර මේක ටීට. ඒතර මේකට මේ පැත්තට එනවා mg cos θ කියලා. හරි. මේ පැත්තට එනවා mg sin θ කියලා. සරල කාරණා. හරි. ඒතර දෛශික විභේදනයේදී ඔක තමයි වැදගත් වෙන්නේ. දෛශිකයක් සංරචක දෙකකට විභේදනය කරනවා. පුළුවන් මේවට කියන දෛශික සංරචක කියලා. හරි. දෛශික සංරචක. දෛශික සංරචක. හරි. දෛශික සංරචක දෙකේ එකතුව ගත්තොත් අප මුල් දෛශිකය හම්බ වෙනවා. හරි. මුල් දෛශිකය හම්බ වෙනවා. ඒතර මේකේ විශාලත්වය මුල් දෛශික විශාලත්වය වලට මේ දෙන්නගේ විශාලත්වය එක එක වෙන වෙනම ගත්තොත් අඩු වෙන්න ඕනේ. හරි. දෙක එකතු කරාම තමයි මුල් දෛශිකය හම්බ වෙන්නේ. හරි. ඒක එකක් දාගන්නේ දෛශික විභේදනයට දාලා මූලික කරුණු ටික. අපි බලමු ඊළඟට දෛශික දෙක සම්ප්‍රයුක්තයට තියෙන පුළුවන් පරාසය. ඒතකොට දෛශික සුළු කරද්දී දෛශික එකතු කරද්දී අපිට නිකන් එකතු කරන්න බෑ. මොකද මෙයාට විශාලත්වයක් වගේම දිශාවකුත් තියෙනවනේ. ඒතකොට සාමාන්‍ය විදිහට ඉලක්කම් සුළු කරනවා වගේ මෙයාගේ සම්ප්‍රයුක්තය ගන්න බෑ අපිට. මොකද දිශාවකුත් සලකන්න ඕනේ. හරි. එතකොට බල දෙකක් මම PQ කියලා බල දෙකක් ගත්තා. ඒ බල දෙක ක්‍රියා කරන දිශාවත් එක්ක එයාගේ සම්ප්‍රයුක්තය වෙනස් වෙනවා. හරි. දෛශික දෙකක සම්ප්‍රයුක්තයට ලැබෙන්න පුළුවන් දෛශික දෙක සම්ප්‍රයුක්තයට ලැබෙන්න පුළුවන් උපරිමගේ හම්බ වෙන්නේ. උපරිම සම්ප්‍රයුක්තයක් හම්බෙන්න දෛශික දෙකේ කොහොමද තිබ්බොත් ඒ දෙන්න එකම පැත්තකට තිබුණා. මේ දෛශික දෙයක් මගෙන් ගන්න පුළුවන් උපරිම සම්ප්‍රයුක්තය හම්බ වෙන්නේ ඒ දෛශික දෙක නැත්නම් ඒ බල දෙක එකම දිශාවකට තිබ්බොත් කියන්නේ. එතකොට උපරිම සම්ප්‍රයුක්තය ගන්න පුළුවන් ඒ දෙක එකතු කරන එකම දිශාවක් නම් කෙලිම එකතු කරන්න පුළුවන්. දිශා සමානයි එකතු කරන්න පුළුවන්. දෛශික දෙකකට ලැබෙන අවම සම්ප්‍රයුක්තය ලැබෙන්නේ ඒ දෛශික දෙක ප්‍රතිවිරුද්ධ දිශාවකට තියෙද්දි. දෛශික දෙක සම්ප්‍රයුක්තයට ලැබෙන අවම සම්ප්‍රයුක්ත බලය හම්බ වෙන්නේ ඒ දෙන්න ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙද්දි. ඒකට සම්ප්‍රයුක්තය අවමය කියන්නේ වැඩි දෛශිකයෙන් අඩු දෛශිකය අඩු කරන්න. පිරින කිව්වම මාපාංකය තමයි. ඒ කියන්නේ විශාලත්වය විතරක් ගන්න. ඒ කියන්නේ වැඩි එකෙන් අඩු එක අඩු කරන්න. හරි. වැඩි එකෙන් අඩු එක අඩු කරන්න. එතකොට දෛශික දෙකක් ගත්තොත් එයාගේ සම්ප්‍රයුක්තයට ගන්න පුළුවන් උපරිම මාර්ගය තමයි මේ දෙකේ එකතුව. අවමාර්ගය තමයි මේ දෙකේ අන්තරය. හරි නේද? ඒතර අනිත් ඕනම අවස්ථාවකදී මේ විශේෂ අවස්ථා දෙකන්නේ ගත්තේ දෛශික දෙක එකම පැත්තට තියෙද්දි සහ ප්‍රතිවිරුද්ධව තියෙද්දි. ඒතර දෛශික දෙකක් ආනතව තියෙද්දි ඔය අතරමැදයා ගන්න තියෙන්නේ. ඒ උපරිම මාර්ගය මේ තියෙන අවමාර්ගය මේ තියෙන. ඒතර මේකේ සම්ප්‍රයුක්තය ගත්තොත් මේ අතරමැදයාගයක් වෙන්න ඕනේ. එහෙනම් ඕනම දෛශික දෙකක සම්ප්‍රයුක්තයට තියෙන පුළුවන් පරාසය අපිට වැදගත් වෙනවා MCQ වලදී. පරාසය ගන්න පුළුවන් මොකද? සරලවම ගත්තොත් එයාගේ පරාසය ගන්න පුළුවන් අවමයට සමානව වැඩි වෙන්න ඕනේ. උපරිමයට සමානව අඩු වෙන්න ඕනේ. ඕකනේ කතාව. එහෙනම් සම්ප්‍රයුක්තයට ගන්න පුළුවන් පරාසය ඒ දෙන්නගේ අන්තරයට වඩා වැඩි අන්තරයට සමානව වැඩි වෙන්න ඕනේ. ඒ වගේම එකතුවට සමානව අඩු වෙන්න ඕනේ. හරිද? එක උදාහරණයකට ගමු. 2 නිව්ටන් 8 නිව්ටන් බලයක් කියලා. 2 නිව්ටන් 8 නිව්ටන් බලයක් කියලා. එහෙනම් මේකට ගන්න පුළුවන් මේකට ගන්න පුළුවන් අවම සම්ප්‍රයුක්තය හම්බ වෙන්නේ මේ දෙකේ අන්තරයෙන්. හරි. එහෙනම් මේකේ R අවමය අපිට හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. R අවමය 8 ඍණ 2 කියන්නේ 6යි. අවමය කියන්නේ 6යි. උපරිම සම්ප්‍රයුක්තය ගත්තොත් උපරිම සම්ප්‍රයුක්තය ගත්තොත් 8 ධන 2 කියන්නේ 10යි. එහෙනම් මේකේ මේ බල දෙක කොහොම තිබ්බත් හරි කොයි විදිහට ආනත කරලා තිබ්බත් ඒ වස්තුව මත එයාට ගන්න පුළුවන් උපරිම වගේ 10 අවම වගේ 6. ඔය අතර අගයක් තමයි අනිත් හැම වෙලාවටම එන්නේ. හරි. එතන කවදාවත් 6ට වඩා අඩු එකක් හෝ 10ට වඩා වැඩි සම්ප්‍රයුක්තයක් 6ට වඩා අඩු හෝ 10ට වඩා වැඩි සම්ප්‍රයුක්තයක් මේ බල දෙකෙන් ගන්න බෑ. අනිත් MCQ වලදී අහන්න පුළුවන් පොයින්ට් එක බල දෙකක් දීලා මෙයාගේ සම්ප්‍රයුක්තයට ගන්න පුළුවන් එක බැරි එක මොකද කියන එක අහනවා. හරි. එතන කවදාවත් මේක ඊට වඩා අඩු බලයක් දුන්නොත් ඒක ගන්න බෑ කවදා. 6ට වඩා අඩු ගන්න බෑනේ. ඒක තමයි අඩු මාර්ගය. 10ට වඩා වැඩියක් ගන්නත් බෑ මේ දෙන සම්ප්‍රයුක්තයක්. මේ දෙන කොහොමද කියලාවත් ගන්න බෑ 10ට වැඩි එක. ඒක තමයි උපරිම මාර්ගය. ඔය අතර වේදා ගන්න පුළුවන්. 7 8 9 ඒවා ගන්න පුළුවන්. හරි. මේ දෙක ගන්නත් පුළුවන්. මේ උපරිම සාවම. මේක අඩු හෝ මේකට වැඩි මාගෙට වැඩි හෝ අගයක් ගන්න බෑ ඔය දෙකේ සම්ප්‍රයුක්ත. ඒක වැදගත් සම්ප්‍රයුක්තට ගන්න පුළුවන් පරාසය බල දෙකක් තියෙද්දි. බල දෙකක් හෝ දෛශික දෙකක් තියෙද්දි සම්ප්‍රයුක්තයට ගන්න පුළුවන් පරාසය මේකෙන් තේරුම් ගන්න උපරිම සහ අවමාර්ගය.
දෛශික දෙකක සංප්‍රයුක්තය හොයන්න පුළුවන් ක්‍රම මොනවද? හරි. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන දෛශික දෙකක සංප්‍රයුක්තය වල දෛශික ත්‍රිකෝණකමය එහෙම නැත්නම් ආයි දෛශික සමාන්තරාශ්‍රකමය පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් සමීකරණය පාවිච්චි කරලා දෛශික දෙක සංප්‍රයුක්තය හොයන්න පුළුවන්. හරි. මේ කොටස් ටික පොඩ්ඩක් වැදගත් වෙනවා මේවා ගණන් වලදී දෛශික පද්ධති සුළු කරද්දී බල පද්ධති සුළු කරද්දී මෙන්න මේ කතාව වැදගත් වෙනවා. හරි. බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත නම් හරි. නැත්නම් බල දෙක සංප්‍රයුක්තය හොයන්න ඕන. බල දෙක සංප්‍රයුක්තය හොයන්න ඕන. බල දෙක සංප්‍රයුක්තය හොයන්න ඕන. අපි දෛශික ත්‍රිකෝණ ක්‍රමයෙන් හොයන මොකද්ද කරන්න පුළුවන්? මුලින් එක දෛශිකයක් ලකුණු කරගන්න. විශාලත්වය හා දිශාව අතින් අරගෙන මේකට සමානව වෙන විදිහට දැනගත්තා. මේක දෛශිකයක් දැනගත්තා. ඒ ත්‍රිකෝණ ක්‍රමයේදී කරන්නේ මොකද්ද? එක දෛශිකයක් ඇඳගෙන ඒක කෙලවට අනිත් දෛශිකයන් දෙන්න. يعني Q කියන එක නමියමන් තියෙන්නේ. විශාලත්වය හා දිශාව අතින් අරගෙන කොහොමද ගන්න? මෙයාට සමාන කෙනෙක් තම මෙයාට සමාන දිශාවක් සහ විශාලත්වයක් දෙන්න ගන්න. දෛශික දෙක කොහොම එකක් කෙලවට එකක් ලකුණු කරොත් අපි මේ දෙන්නගේ සංප්‍රයුක්තේ ලේසියෙන්ම ගන්න පුළුවන් කොහොමද? මේගොල්ලෝගේ ආරම්භය සහ අවසානය ගන්න කෙලින්ම ගන්න පුළුවන්. මේ බල ටික පටන් ගන්න තියෙන්නේ මෙහෙමනේ යන්නේ. ඒක පටන් ගන්නම මෙතන අවසානයේ මෙතන. එහෙනම් ආරම්භක සහ අවසාන ලක්ෂ්‍ය යා කරන්නේ. දැන් මේකෙන් එනවා මේ දෛශික දෙකේ සංප්‍රයුක්ත බල. මේකෙන් එනවා මේ දෛශික දෙකේ සංප්‍රයුක්ත බල. ඒක තමයි දෛශික ත්‍රිකෝණ ක්‍රමය කියලා කියන්නේ. සරලවම ගත්තොත්. ඊළඟට අපි දෛශික සමාන්තරාශ්‍ර ක්‍රමයේදී ඒකෙදි කරන්නේ මේකෙදි එකක් පිටිපස්සට එකක් නේ ලකුණු කරේ එකක් ලකුණු කරලා ඊට පස්සේ අනිත් එක ලකුණු. මේකදී අපි කරන්නේ මොකද්ද? එකම තැනින් දෙකම ලකුණු කරගන්න. විශාලත්වය හා දිශාව අතින් අරගෙන P කියන එක කියන මෙතනින් පටන් අරන් ලකුණු කරනවා. Q කියන එක එතනින්ම ලකුණු කරනවා. දෛශික දෙකම එකම තැනකින් ලකුණු කරනවා. ලකුණු කරලා මේගොල්ලන්ට සමාන්තර රේඛා දෙකක් දාගෙන සමාන්තර ආශ්‍රය සම්පූර්ණ කරගන්න. ඒ කියන්නේ මෙයාට සමාන හා සමාන්තර රේඛාවක් ගන්න. මෙතනිනුත් මෙයාට සමාන්තර හා සමාන රේඛාවක්. ඒකෙන් එනවා සමාන්තර ආශ්‍රය. ඔය සමාන්තර ආශ්‍රයක් කියනවා. මේ ඇවිල්ලා තියෙන සමාන්තර ආශ්‍රය. මෙයාට සමාන්තරයි මෙයා. සමානයි ඒ වගේ මෙයාට සමාන හා සමාන්තරයි මෙයා. හරි නේද? ඒත් මේ ඇවිල්ලා තියෙන සමාන්තර ආශ්‍රය. මේ සමාන්තර ආශ්‍රයේ දෛශික දෙක හරහා යන විකර්ණය. දෛශික දෙක හරහා යන විකර්ණයෙන් එනවා මොකද්ද? සංප්‍රයුක්තය. එකම තැනින් දෛශික දෙක ලකුණු කරලා සමාන්තර ආශ්‍රය සම්පූර්ණ කරගත්තොත් දෛශික දෙක හරහා යන විකර්ණයෙන් එනවා දෛශික සංප්‍රයුක්තය. දෛශික දෙක හරහා යන විකර්ණයෙන් එනවා දෛශික සංප්‍රයුක්තය. හරි. මේ දෛශික දෙක හරහා නොවන විකර්ණයෙන් එනවා දෛශික දෙකේ අන්තරය. දෛශික දෙකේ අන්තරය. දෛශික දෙකේ අන්තරය. ඒක අපි ඉස්සරහට කතා කරමු. හරි සූත්‍රය ගත්තම මොකද සූත්‍රයක් කියන සංප්‍රයුක්ත බලයේ සූත්‍රයෙන් හදනවා නම් R සමානයි P වර්ගය ධන Q වර්ගය ධන 2pq cos θ. කිනේකට ආනත බල දෙකක් තිබ්බොත් එයාගේ සංප්‍රයුක්තය ගන්න පුළුවන් P වර්ගය ධන Q වර්ගය ධන 2pq cos θ ගේ වර්ගමූලය කියලා. හරි. ඒතර දෛශික දෙකක සංප්‍රයුක්තය හොයන්න අපි මෙන්න මේ ක්‍රම තුන තමයි පාවිච්චි කරන්නේ. හරි. අගයන් දීලා තියෙනවා නම් සමීකරණයෙන් අපිට යන්න පුළුවන්. නැත්නම් බල ලකුණු කරලා දීලා තියෙනවා නම් මේ යන්න පුළුවන්. බල ලකුණු කරලා දීලා තියෙනවා නම් මේකෙන් යන්න පුළුවන්. ඒතර සමීකරණය පාවිච්චි කරද්දී කෙනෙකුට ආනත වේලාවට කොහොමද ලම්බක වේලාවට කොහොමද කියන එක අපි මේ කතා කරමු ඊළඟට. ඒතර මේ කොටස් ටික මතක තියාගන්න බල ලකුණු කරද්දී මේවා වැදගත් වෙනවා. බල පද්ධතියක සංප්‍රයුක්තය හොයද්දී මෙන්න මේ කාරණා වැදගත් වෙනවා. එතකොට අපි බලමු ඊළඟට එකිනෙකට ලම්බක බල දෙකක් තිබ්බොත් සංප්‍රයුක්තයේ ලේසියෙන්ම ගන්න පුළුවන් xy කියලා ගත්තොත් x වර්ගය දන y වර්ගයේ වර්ගමූලය. හරි. අර p දන q වර්ගය දන 2pq cos θ කියලා ගත්තනේ. ඒතර මෙතන දෛශික දෙක එකිනෙකට ලම්බක හින්දා cos 90 නේ cos 90 කියන්නේ බිංදුව. ඒතර ඒ කොටස කැපිලා යනවා. කෙලින්ම එතකොට එකිනෙකට ලම්බක දෛශික දෙකක් නැත්නම් බල දෙකක් තිබ්බොත් එයාගේ සංප්‍රයුක්තයේ කෙලින්ම අපිට ගන්න පුළුවන් කොහොමද? ඒ දෙන්නගේ අගයන් වර්ග කරලා එකතු කරලා වර්ගමූලය. හරි xy නම් බල දෙක x වර්ගය දෙන y වර්ගයේ වර්ගමූලය කියලා ගන්න පුළුවන්. හරිනේ. ඒ වගේම මේක ආනතිය වැදගත්. මොකද මේක දෛශිකයක්. හරි ඒකට විශාලත්වය තමයි මේ තියෙන්නේ. ඒ වගේම දිශාවත් අපි හොයන්නේ මේ ගන්න විශාලත්වයෙන්. මේ ගත්තේ අපි විශාලත්වය. ඒ වගේම දිශාවත් හොයා ගන්න ඕනේ. හරි දිශාව හොයා ගන්න ඕනේ. මම මේක තිරසට ආනතිය සංප්‍රයුක්තයේ තිරසට ආනතියට ඊටනවා. සංප්‍රයුක්තය තිරසට ආනතිය ඊට කියලා ගත්තොත් හරි. තිරසට ආනතිය ඊට කියලා ගත්තොත් හරි. tan θ ලියන්න පුළුවන් කොහොමද? මේක ත්‍රිකෝණයක් වගේ දැන් අර දෛශික සමාන්තරාශ්‍රකමේ පාවිච්චි කරන්න පුළුවන් අපිට දැන් මේ. දෛශික සමාන්තරාශ්‍රකමේ සංප්‍රයුක්තය කියන්නේ මේක බල දෙක එකම තැනකින් ලකුණු කරලා සමාන්තරාශ්‍රය සම්පූර්ණ කරන්න. ඒතර මේකෙන් ඍජුකෝණාශ්‍රය. මැද යන විකර්ණයෙන් එන සංප්‍රයුක්තය. හරිනේ. දැන් සංප්‍රයුක්තය හොයන්න පුළුවන් මේ දෙකේ වර්ග කරලා එකතු කරලා වර්ගමූලය ගත්තා. හරි. ඒතර මේ කෝණය θ කියලා ලකුණු කරොත් සංප්‍රයුක්තයේ තිරසට ආනතිය මේ ත්‍රිකෝණය පාවිච්චි කරොත් tan θ ලියන්න පුළුවන් සම්මුඛ පාදයේ මෙයා ඕනට ඉස්සරහා පාදයේ සම්මුඛ පාද මේක සම්මුඛ පාද.
ඒක සමානයි මේකට එහෙනම් y නේ tan θ ලියන්න පුළුවන් y බෙදීම බද්ධ පාදයේ x නේ මේක x නේ එහෙනම් y බෙදීම x ඕකෙන් θ උත්තර කරගන්න පුළුවන් tan inverse y බෙදීම x එතකොට හැම වෙලේම මතක තියාගන්න මේ වගේ සංප්‍රයුක්තයක් ලකුණු කරලා එයා තිරසට ආනතිය හොයනවා නම් තිරසට ආනතිය නම් හොයන්නේ කෙලින්ම y සංරචකයේ බෙදුවා නම් හරි x සංරචකයේ y එක බෙදීම x එකට ගත්තා නම් හරි ඊට එනවා tan inverse y බෙදීම x කියලා ඊට එනවා tan inverse y බෙදීම x කියලා tan inverse y බෙදීම x හරි tan inverse y බෙදීම x කියලා හරි එතකොට අපි පොඩි උදාහරණ ගානක් ගත්තොත් නිකන් සුළු කරන්න ඕක 8 නිව්ටන් 6 නිව්ටන් කියලා බල දෙයක් ගත්තොත් එලින්ම සංප්‍රයුක්තයේ රේසියම් හොයන්න පුළුවන් නේ සංප්‍රයුක්තය r කියලා ගත්තොත් r වර්ගය සමානයි නැත්නම් r සමානයි 8 වර්ගය ධන 6 වර්ගයේ වර්ගමූලය එතකොට එනවා 64 ධන 36 වර්ගමූලය කියන්නේ මූල 100යි කියන්නේ r කියන්නේ 10යි නේ නිව්ටන් 10ක් කියලා එලින්ම සංප්‍රයුක්තය ගන්න පුළුවන් ලම්බක දෙන්නෙක් කියනවා එතකොට තිරසටානතිය ඊට නම් අර ඉතින් තිරසටානතිය ඊට කියලා ගත්තොත් තිරසටානතිය ඊට නම් සංප්‍රයුක්තය තිරසටානතිය ඊට නම් අපිට කෙලින්ම tan θ හොයන්න පුළුවන් කොහොමද y එක්කෙනා කියන්නේ 6 6 බෙදීම x එක්කෙනා කියන්නේ 8 y බෙදීම x y බෙදීම x එතකොට ඊට එනවා tan inverse මේක සුළු ගන්න පොඩ්ඩක් දෙකෙන් කපන්න පුළුවන් 3 බෙදීම 4 ඔන්නම සංප්‍රයුක්තයේ විශාලත්වයයි දිශාවයි දෙකම හොයාගන්න පුළුවන් සංප්‍රයුක්තයේ විශාලත්වයයි දිශාවයි දෙකම හොයාගන්න පුළුවන් හරි ඊට පස්සේ මේක වැදගත්කක් තියෙනවා විශාලත්වයේ සමාන දෛශික දෙකක් තිබ්බොත් විශාලත්වයේ සමාන දෛශික දෙකක් තිබ්බොත් බල දෙකක් හෝ දෛශික දෙකක් ඕනම එකක් විශාලත්වය සමාන දෛශික දෙකක් ඇති විට හරි විශාලත්වයේ සමාන දෛශික දෙකක් තියෙනවා මම θ කෝණයකින් ආනතව තියෙන එක් බල දෙකක් ගන්නම්කෝ දෙන්නගේ විශාලත්වයේ සමානයි හරි විශාලත්වයේ කියලා තියෙනවා හැබැයි දිශාව වෙනස් නේ ඒක දෛශික දෙක සමාන නැහැ විශාලත්වය විතරක් සමානයි මේක ආනතේ θ කියලා ගන්න දැන් මට මේක සංප්‍රයුක්තය හොයාගන්න ඕනේ සංප්‍රයුක්තය හොයාගන්න ඕනේ එහෙනම් මොකක් කරනවද සමාන්තර රාශිය සම්පූර්ණ කරන්න පුළුවන් නැති මම මේක සමාන්තර රාශිය සම්පූර්ණ සමාන්තර රාශිය සම්පූර්ණ කරනවා හරි එහෙනම් මේක සංප්‍රයුක්තය ගන්න පුළුවන් කොහොමද කෙලින්ම මේ සමාන්තර රාශිය සම්පූර්ණ කරාට පස්සේ දෛශික දෙක හරහා යන විකරණය මෙන්න මේක ඕකෙන් එනවා දෛශික දෙකේ සංප්‍රයුක්තය ඕකෙන් එනවා දෛශික දෙකේ සංප්‍රයුක්තය ඊට පස්සේ මම කිව්වා ආපහු ඉතුරු විකරණය තියෙනවනේ එයාගෙනුත් අදගත් එක්කෙනෙක් එනවා මේකෙන් එනවා මොකද්ද දෛශික දෙකේ අන්තරයේ විශාලත්වය දෛශික දෙකේ අන්තරයේ විශාලත්වය ඕක වැදගත් හරිද ආනක් තැනක් අපි දැනගෙන ඉන්න ඕන දෛශික දෙකේ අන්තරයේ විශාලත්වය ගන්න පුළුවන් ඕකේ දෛශික දෙකේ අන්තරයේ විශාලත්වය ඕකෙන් ගන්න දෛශික දෙකේ අන්තරයේ විශාලත්වය හරිනේ එහෙනම් විශාලත්වයේ සමාන දෙන්නෙක් නම් ඉන්නේ දෙන්නම ff කියලා ගන්න පුළුවන් විශාලත්වයේ සමානයි එහෙනම් මේක රොම්බසයක්නේ පාද හතරම සමාන සමාන්තර රාශියකට අපි රොම්බසයක් කියලා කියනවා. රොම්බසයක විකර්ණ ඡේදනය වෙන්නේ ලම්බකව, විකර්ණ ඡේදනය වෙන්නේ ලම්බකව. ඒ වගේම මේ එක විකර්ණයක් මගින් මෙන්න මේ ශීර්ෂ කෝණය දෙකට බෙදෙනවා. ශීර්ෂ කෝණය සමච්ඡේදනය වෙනවා. එක විකර්ණයක් මගින් ශීර්ෂ කෝණය දෙකට බෙදෙනවා සමච්ඡේදනය වෙනවා. එහෙනම් මේ කෝණය θ බෙදීම 2යි මේකත් θ බෙදීම 2යි. එහෙනම් ලියන්න පුළුවන් අපිට නේ මුළු කෝණ θ නම් කෝණය දෙකට බෙදෙනවා. θ බෙදීම 2 θ බෙදීම 2යි කියලා ගන්න පුළුවන්. එහෙනම් සංප්‍රයුක්තය ගන්න පුළුවන් කොහොමද? මෙයා f නම් මෙතනදී ඍජුකෝණී ත්‍රිකෝණයක්. හරි කොහොමද කරන්නේ තියෙන්නේ? ඍජුකෝණී ත්‍රිකෝණයක් මේ පාදයේ මේ කෝණය θ බෙදීම 2යි. හරි නේද? එතකොට මෙන්න මේ ටික ලියන්න පුළුවන් අපිට කොහොමද? f වාරයක් කෝණයේ පැත්තට තියෙන්නේ විභේදනය. එතකොට cos θ බෙදීම 2යි. හරි. හැම වෙලේම බලයක් තියදී කොහොම ලියන්න පුළුවන්. කෝණයේ පැත්තටනේ. එහෙනම් මේ පැත්තට cos θ බෙදීම 2යි. මේක ඇවිල්ලා ඉස්සරහා කෝණේ ඉස්සරහා කියන ඒක sin කියලා ලියන්න පුළුවන්. කෝණේ ඉස්සරහා කියන සම්මුඛ පාදයේ ඒ පාදයේ දිග ලියන්න පුළුවන්. f sin θ බෙදීම 2යි. මේකත් ගොඩක් වෙලාවට ඕන දෙයක් මේ ලියා ගන්න එක. දැන් මේ පාදයේ දිගින් නිරූපණය වෙන යාගේ බලයේ විශාලත්වය අපි බලයේ විශාලත්වය f කියලා ගත්තොත් කර්ණ පාදයේ දන්නවනේ මෙයාගේ. දැන් මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. කර්ණ පාදයේ දන්නවා. කර්ණ පාදයේ දිග අපි f කියලා අතර ගත්තේ දිග විශාලත්වයට අනුරූපණය ගත්තේ. ඒතර f කියන්නේ මේ කර්ණ පාදයේ විශාලත්වය සහ ඒකේ කෝණයක් දන්නවා. අපි කෝණයක් දන්නවා. ඒ ත්‍රිකෝණයේ කෝණයක් දන්නවා. එහෙනම් කෝණයේ ඉස්සරහා පාදයේ සම්මුඛ පාදයේ ලියන පුළුවන් f sin θ බෙදීම 2යි. sin f වාරයක් sin sin වාරයක් cos හරි. f sin cos මේ f sin කෝණය හරි f sin කෝණය. ඊළඟට අනිත් පැත්තට දිනනවා බද්ධ පාදයේ ගත්තොත් බලයේ f හරි. يعني මේකේ දිග f කියලා ගත්තේ f වාරයක් cos හරි f වාරයක් cos. දන්න කෝණයට ඉස්සරහා පාදයේ ලියන f වාරයක් sin කියලා.
දන්න පාදයට බද්ධ එක්කෙනා ලියනවා f වාරයක් cos කියලා. හරි නේද? එහෙනම් මේ දිග ඇවිල්ලා f sin θ බෙදීම 2යි. ඒතර මේකත් ඒකමයි නේ තියෙන්නේ. සම්මිතිකවන තියෙන්නේ. මේකත් ගත්තොත් f. හරි. f cos θ බෙදීම 2යි මේක f sin θ බෙදීම 2යි. ඇයි මේක f නේ? මේ වගේම එකක් තමයි තියෙන්නේ. මේක f cos θ බෙදීම 2යි මේක f cos θ බෙදීම 2යි. දෙකම එකම වගයන් දෙකක් තියෙනවා. එහෙනම් මේ දෛශික දෙකේ සංප්‍රයුක්තය ලියන්න පුළුවන් කොහොමද? මේ දෛශික දෙකේ සංප්‍රයුක්තය අපිට ලියන්න පුළුවන්. මේ දෛශික දෙක හරහා යන විකර්ණයේ මගින් දෛශික දෙක හරහා විකර්ණයේ දිගින් නිරූපණය වෙනවා කියලා කිව්වා. එහෙනම් මේක f cos θ බෙදීම 2යි මේකත් f cos θ බෙදීම 2යි. එහෙනම් 2යි f cos θ බෙදීම 2යි. හරි නේද? cos θ බෙදීම දෙකක් තියෙනවා. දෛශික දෙකේ සංප්‍රයුක්තය ලියන්න පුළුවන් 2යි f cos θ බෙදීම 2යි. විශාලත්වයේ සමාන දෛශික දෙකක් තියෙනවා. ඒ වගේම අන්තරය ලියන්න පුළුවන්. අන්තරය ලියන්න පුළුවන්. දෛශික දෙකේ අන්තරය එක තමයි දෙකක්. ඒ නිසා දෛශික දෙකේ අන්තරය ලියන්න පුළුවන්. දෛශික දෙකේ අන්තරය. දෛශික දෙකේ අන්තරයේ විශාලත්වය. දෛශික දෙකේ අන්තරයේ විශාලත්වය ලියන්න පුළුවන්. මේක දිගෙන් කියන්නේ 2යි f sin θ බෙදීම 2යි. 2යි f sin θ බෙදීම 2යි. 2යි f sin θ බෙදීම. ඕක මත තියාගෙන විශාලත්වයේ සමාන දෛශික දෙකක් තියෙද්දි සංප්‍රයුක්තය හොයන හැටි. අන්තරය හොයන හැටි. සංප්‍රයුක්තය හොයන හැටි. අන්තරය හොයන හැටි. හරි. ඔය දැනගෙන ඉන්න ඕන. ඉස්සෙල්ලා දැන් කතා කරා දෛශික දෙකක් තියෙද්දි කොහොමද සංප්‍රයුක්ත හොයන්න පුළුවන් ක්‍රම ටික කියන එක. දෛශික ත්‍රිකෝණ ක්‍රමය පාවිච්චි කරා, දෛශික සමාන්තරාශ ක්‍රමය පාවිච්චි කරා, ඒ වගේම සමීකරණය පාවිච්චි කරලා කොහොමද හොයන්නේ කියලා කතා කරා. ඒ වගේම මේ දෛශික දෙක ලම්බකව තියෙද්දි කොහොමද ගන්න කියන කතා කරා. ඒ වගේම විශාලත්වයේ සමාන දෛශික දෙයක් තිබ්බොත් කෙටියෙන් සංප්‍රයුක්තය කොහොමද ලියන්නේ, අන්තරය ලියන්නේ කොහොමද, දෛශික දෙකේ අන්තරය ලියන්නේ කොහොමද කියන කතා කරා. විශාලත්වයේ සමාන දෛශික දෙයක් තිබ්බොත් ඒ දෙනේ සංප්‍රයුක්තය ලියන්න පුළුවන් 2යි f cos θ බෙදීම 2යි. දෙනේ අන්තරය ලියන්න පුළුවන් 2යි f sin θ බෙදීම 2යි. පොඩ්ඩක් මතකේ තියාගන්න. හරි. දැන් මේ කතා කරන්නේ දෛශික කීපයක් තිබ්බොත් දෛශික පද්ධතියක් තිබ්බොත් එයාගේ සංප්‍රයුක්තය අපි ලේසියෙන් හොයාගන්නේ කොහොමද කියලා. මෙන්න මේක විශේෂයෙන් ගොඩක් අවුරුදු වල අහන විදිහේ ප්‍රශ්නයක්. මේ වගේ බල කිහිපයක් දීලා මේකේ සංප්‍රයුක්තය මොකක්ද කියලා අහනවා. මේ වගේ බල පද්ධතියක් දීලා සංප්‍රයුක්තය කොහොමද කියන එක අහනවා. හරි. සරල දෙයක් තියෙන මේ වගේ ලාට කියන්න තියෙන දෛශික බහුවචන ක්‍රමය පාවිච්චි කරන එක. ඒ කියන්නේ මේ දෛශික ටික විශාලත්වය හා දිශාව අතින් අරගෙන කියන්නේ මේ විදිහට මේ විශාලත්වය කියන්නේ මේ රේඛාවේ දිග එහෙම්මම අරගෙන දිශාව එහෙම්ම අරගෙන එක දෛශිකයක් කෙලවරට අනිත් දෛශිකය සෙට් වෙන විදිහට දෛශික ටික ඔක්කොම ලකුණු කරන් යනවා. හරි. එක දෛශිකයක් කෙලවරට අනිත් දෛශිකය සෙට් වෙන විදිහට ඔක්කොම ටික ලකුණු කරන් යනවා. එහෙනම් මම පටන් ගන්න මේ පළවෙනි බලය F1 කියන බලයක් තියෙනවනේ. හරි. එහෙනම් මම මේකම මෙතන ගන්නවා. විශාලත්වය හා දිශාව අතින් සමාන. විශාලත්වය හා දිශාව අතින් සමානව F1 බලය නගන්න. ඒකේ කෙලවරට අනිත් තව බලයක් ලකුණු කරනවා. මම පිළිවෙල ලකුණු කරගෙන යනවා ලේසින්. හරි. F1 හරි මේක ලකුණු කරා දැන්. හරි මේක හරි. ඊපස්සේ F2 තියෙන උඩට. හරි සිරස් ඉහළට තියෙනවා. විශාලත්වයත් සමානව ගන්නේ. ඒ රේඛාව දිගට සමානව ගන්න. මේකත් හරි. ඊළඟ තිරස්ස මේක තියෙනවා. මේ වගේ F3 බලයක් තියෙනවා තිරස්ස. F3 බලයක් තියෙනවා තිරස්ස. F3 බලයක් තියෙනවා තිරස්ස. හරි. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? මේකත් හරි. මම බල ටික එකක් කෙලවරට එකක් සෙට් වෙන විදිහට ලකුණු කරනවා. මේ පැත්තට තියෙනවා. මේ වගේ ආනතව හරි. ආනතව තියෙනවා. හතර බලයක්. يعني යාගේ විශාලත්වය හා දිශාව එන විදිහට ගන්නවා. ඊට පස්සේ ඒකත් හරි. තව ඉතුරු වෙන මෙන්න මේ බලය. يعني මෙතන ඉඳන් ඉවර වෙච්ච තැනට එයා ඉවර වෙච්ච තැනට එක්කිනා. මෙයා මේ පැත්තට. හරිනේ. ඔන්න වගේක් තියෙනවා. මේක තමයි F5 බලය. හරි නේද? ඒක තමයි F5 බලය. හරි. හරි. දැන් සරල දෙයක් තියෙනවා. දැන් සංප්‍රයුක්තය කියන්නේ මොකක්ද ඉතින්? දෛශිකේ පටන් ගන්නදනේ මෙතනනේ. පටන් ගන්නතනේ මේක. දැන් දෛශික පද්ධතිය ඉවරුනේ. මේකක් කියලාට එකක් සෙට් කර කර ගියාට පස්සේ මේ පහ ඉවර වෙන්නේ මෙතන. එහෙනම් මේක සංප්‍රයුක්ත දිශාව කියන්නේ මොකද්ද? ආරම්භයේ අවසානයේ යා කරන්න. ඕක තමයි සංප්‍රයුක්ත. සරල දෙයක් තියෙනවා. පටන් ගත්ත තැනයි අවසානයේ යා කරන්න. ඕකෙන් සංප්‍රයුක්ත වෙනවා. හරි. මෙන්න මේ ටයිප් එක ගණන් ගොඩාක් වෙනවා. කියන්නේ බල පද්ධතියක් දීලා සංප්‍රයුක්ත වෙනවා. සරල දෙයක් තියෙන්නේ. හරි. බල ටික විශාලත්වය හා දිශාව අතින් අරගෙන එකක් කියලාට එකක් සෙට් වෙන ඔක්කොම ටික ලකුණු කරන් යන්නේ. හරි. ආරම්භක සහ අවසාන ලක්ෂ්‍ය යා කරලා අපිට කියනීම සංප්‍රයුක්තයේ විශාලත්වය සහ දිශාව හොයාගන්න පුළුවන්. ගොඩක් අය දිශාව අපි යන්නේ. ඒතර සරලවම දිශාව හොයාගන්න. හරි. මේකට කියනවා දෛශික බහුවචන ක්‍රමය කියලා. කියන්නේ දෛශික පද්ධතියක් තිබ්බොත්, දෛශික කිහිපයක් තිබ්බොත් එයාගේ සංප්‍රයුක්තය ලියසියම මේ ක්‍රමයට හදාගන්න පුළුවන්. හරි. ඊළඟට ආයි දෛශික පද්ධතියක් දෙන්න පුළුවන් මේ වගේ. කියන්නේ විශාලත්වය අතින් දීලා
XY වගේ කණ්ඩාංග පද්ධතියක් ආශ්‍රයෙන් මේ වගේ දෙන්න පුළුවන්. හරි. කණ්ඩාංග පද්ධතියක් ආශ්‍රයෙන් ඔය වගේ දෙන්න පුළුවන් දෛශික පද්ධතිය නැත්නම් බල පද්ධතිය. තේරෙනවද මේක බලපුවම ආංශික ආනතිය දීලා මේ XY කණ්ඩාංග පද්ධතියත් එක්ක දෙන්න පුළුවන්. සමහරට කොටු වගේ වෙන් කරලා දෙන්න පුළුවන්. හරි. ඒතර මේ වගේ වෙලාවට කරන්නේ සරල දෙයක්. මේකේ විශාලත්වයන් දීලා තියෙනවා. ඒතර ආනති දීලා තියෙනවා ඔක්කොම. ඒතර මේ වගේ වෙලාවට පද්ධතියක් තිබ්බොත් අපි දන්නේ දැන්ට බල දෙකක සංප්‍රයුක්ත වෙන සූත්‍ර අරම මේවා දන්නවනේ. මෙතන බල ගොඩක් තියෙනවා. මෙතන බල පහක් තියෙනවා. හරි. අපි කරන්නේ මොකද්ද? මේ හැම බලයක්ම x සහ y දිශා දෙකකට විභේදනය කරගන්න. හරි. x සහ y දිශා දෙකකට විභේදනය කරගන්න. විභේදනය කරන්නේ කොහොමද කියන කලින් කතා කරන්නේ. මේ තියෙන හැම බලයක්ම x සහ y දිශා දෙකකට විභේදනය කරගන්න. හරි. සරලම දෙයක්. හොඳට තේරුම් ගන්න. මේ පැත්තට මම x පැත්තට ගන්නවා විභේදනය. x පැත්තට විභේදනය ගත්තොත් කොහොමද එන්නේ? එතන මම ගන්න තියෙන්නේ මේ පැත්තෙන් දිශාවක් විදිහට දිශාව ගන්න. මම ගන්න තියෙන්නේ මේ පැත්ත. ඒතර ඒ පැත්තට තියෙන දෛශික ගත්තොත් ධන ප්‍රතිවිරුද්ධ ඍණ ආනතව තිබ්බොත් විභේදනය කරලා ගන්න මේ පැත්තට තියෙන සංරචකය. ලම්බක වුණොත් ගන්න එපා. ඔන්න ඔය කරුණු හතර මතක තියාගන්න. හරි. අපි සලකන දිශාවට නම් කෙලින්ම ධනයි කියලා ගන්නවා. අපි සලකන දිශාවට ප්‍රතිවිරුද්ධ නම් ඍණයි කියලා ගන්නවා. සලකන දිශාවට ලම්බකව තියෙන ඒවා ගන්නෙ නෑ. ආනතව තිබ්බොත් විභේදනය කරලා අපේ පැත්තට දෙන සංරචකය ගන්නවා. හරි. ඉතින් එකට බලමු. මේ වගේ එකක් කරද්දී එක කොනකින් පටන් අරන් යන්න. හරි. මම පහෙන් පටන් ගන්න. පහ තියෙන්නේ අපි සලකන පැත්තටමයි. එහෙනම් ධන පහ. දැන් 6 බැලුවම තේරෙනවා පිළිවෙලකට යන්න නැත්තම් මගේ හැරෙන්න පුළුවන්. 6 තියෙන්නේ ආනතව එහෙනම් මොකක් කරන්න ඕනද? විභේදනය කරන්න ඕනේ. විභේදනය කරලා අපිට ඕන පැත්තට තියෙන එක ගන්න. එහෙනම් මම 6යි මේ පැත්තට තියෙන එක 6යි cos θ. ඒතර එන්නේ ධනනේ මේ පැත්තට නෙන්නේ. එහෙනම් ධන 6යි cos 60 නේ කොහොනේ 60යි. ධන 6යි cos 60. හරි නේද? ඊළඟට මෙයා ගත්තොත් අපි සලකන දිශාවට ලම්බකයි. එහෙනම් ගන්නවද? නෑ. එයා ආරම්භයක් නෑ. ඊළඟට මෙයා ගත්තොත් අපි සලකන්නේ මෙහෙට එයා ඉන්නේ අනිත් පැත්තට. එහෙනම් ඍණ 4යි. හරිනේ. ආයි මෙයා බැලුවොත් අපි සලකන්නේ තිරස්ස මෙයා ඉන්නේ සිරස්ස ලම්බකයි එහෙනම් ඒක වැඩකුත් නෑ. එහෙනම් මේ බල තුන විතරයි ඉන්නේ අනිත් දෙන්න ඉන්නේ නෑ. ලම්බකයි නේද? මේ දෙන්න ඉන්නේ නෑ. දෙන්න ලම්බක ඉන්නේ. මේක දැන් සුළු කරගන්න. 5 6යි cos 60 කියන භාගයයි. ඍණ 4. මේක අපු 3ක් වෙනවා. 5යි 3යි කියන්නේ 8යි. ඊළඟ 4යි නිව්ටන් කියලා එකක් තියෙනවා x පැත්ත. 4යි නිව්ටන් කියලා එකක් තියෙනවා x පැත්ත. ඊළඟට ඔය විදිහට y පැත්තට විභජනය කරන්න. ඒ විදිහට මම මෙතනින් පටන් ගත්තොත් මෙයා එන්නේ නැහැ. එයි අපි සලකන්නේ සිරස්ස මෙයා ඉන්නේ තිරස්ස ලම්බකයි ඉන්නේ නැහැ. එහෙනම් මෙයා ආනතර විභජනය කරන්න මේ පැත්තට දෙනවා 6යි sin 60. 6යි sin 60. මෙයා කෙලින් මේ පැත්තට ධන 3. මෙයා ලම්බකයි එන්නේ නැහැ. මෙයා කෙලින් අනිත් පැත්තට ඍණ 3යි මූල 3. ඍණ 3යි මූල 3. මේක සුළු කරගන්න. 6යි sin 60 කියන්නේ මූල 3ට 2යි. මේකට මේකට ඇතුළත් 3යි මූල 3ක් වෙනවා. එතන ධන 3යි. එතන ඍණ 3යි මූල 3යි. එතන මේකට මේ කැපෙනවන්නේ. එතන 3යි මූල 3 එනවා. ධන 3යි ඍණ 3යි මූල 3. මෙයා ධන 3යි මූල 3. ඍණ 3යි මූල 3 කැපිලා. මේ උත්තරේ වගේ 3යි නේ. දැන් හරි නේද? දැන් මේ තිබිච්ච බල පහ මම මේ සම්පූර්ණ බල පහ මම x දිශාවට තියෙන බලයක් විදියට සහ y දිශාවට තියෙන බලයක් විදියට හදාගත්තා. එහෙනම් දැන් බල දෙකයි තියෙන්නේ. x පැත්තට තියෙනවා 4යි නිව්ටන්. y පැත්තට තියෙනවා 3යි නිව්ටන්. එහෙනම් ඉතින් බල දෙකක් ලම්බකව තියෙනවා නම් ලම්බක බල දෙකක් තිබ්බොත් සරලව සම්ප්‍රයුක්තේ ලේසියෙන්ම ගන්න පුළුවන් කොහොමද එහෙනම් r සමානයි 4 වර්ගය x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලයනේ. එහෙනම් 4 වර්ගය ධන 3 වර්ගයේ වර්ගමූල. එහෙනම් මේකෙන් එනවා 16යි කියන්නේ 5යි 5යි නිව්ටන්. සම්ප්‍රයුක්තේ පහයි. හරි නේද? ඒතර මේ බල පද්ධතියේ සම්පූර්ණ සම්ප්‍රයුක්තය හම්බ වෙනවා 5යි නිව්ටන් කියලා. ඒතර දිශාවත් ගන්න පුළුවන්. අර විදිහට θ කියලා ගත්තොත් tan θ ලිව්වොත් tan θ ලිව්වොත් කොහොමද එන්නේ y එක්ක එනවා කියන්නේ 3 බෙදීම 4. එතන මෙන්න මේ වගේ පැත්තකට ධන වශයෙන් මේ වගේ පැත්තකට එන්නේ සම්ප්‍රයුක්ත. 3 බෙදීම 4. උනන් θ උනන් θ තමයි tan ඉන්වර්ස් 3 බෙදීම. හරි. ඉස්සෙල්ලා මුලින් කතා කරා දෛශික දෙකක් නැත්නම් බල දෙකක් තියෙදි සම්ප්‍රයුක්තය කොහොමද හොයන්නේ කියන එක. දැන් මේ කතා කරේ බල ගොඩක් තිබ්බොත් බල පද්ධතියක් තිබ්බොත් කොහොමද සම්ප්‍රයුක්තය හොයන්නේ කොහොමද. බහුවශ ප්‍රමේයක පාවිච්චි කරනකොට මේ වගේ බල පද්ධතියක් තියෙදි එකක් විශාලත්වය හා දිශාවදින් අරගෙන එකක් කරාට එකක් සෙට් වෙන විදිහට ලකුණු කරා ආරම්භය අවසානයේ ලකුණු කරා නම් කෙලින්ම සම්ප්‍රයුක්තය හොයාගන්න පුළුවන්. මේ වගේ මේ කණ්ඩාංග තලයක් ආශ්‍රයෙන් විශාලත්වය දීලා බල ඇහුවොත් කණ්ඩාංග තලයක් ආශ්‍රයෙන් අපිට ගන්න තියෙන xy දිශා දෙකට විභජනය කරගෙන සම්ප්‍රයුක්තය සරලව හොයාගන්න. ලම්බක දිශා දෙකකටනේ තියෙන්නේ. ලම්බක බල දෙකක් තියෙන්නේ. ඒක සරලව සම්ප්‍රයුක්තය හොයාගන්න. හරි. ඒ දෛශික පද්ධතියක් තිබ්බොත් සුළු කරන හැටි කතා කරේ. එතකොට දෛශික පද්ධති වල අපිට මේ වගේ ගානක් આવොත් කොහොමද අපි කරන්නේ? දෛශික පද්ධතියේදී මේ වගේ දෛශික කිහිපයක් එකට දීලා මේක සම්ප්‍රයුක්තය අහන්න පුළුවන්.
ඒතර මේවා ගණන් වලදී සරලව තේරුම් ගන්න අපි මේ ටිකේ ඔක්කොගෙම වෙනුවට දාන්න පුළුවන් තනි බලයනේ හොයන්නේ. සම්ප්‍රයුක්ත බලය කියන්නේ මොකද්ද? මේ බල ගොඩාක් තියෙනවා නැත්නම් දශි ගොඩාක් තියෙනවා. එයා වෙනුවට දාන්න පුළුවන් තනි එක්කෙනාව තමයි හොයන්නේ. හරි. ඒක සරලව කරන් තියෙන මේ වගේ පද්ධතියක් තිබුණා. එක තැනකින් පටන් අරගෙන හරිද? එක තැනකින් පටන් අරගෙන ඊතල සමාන වෙන විදිහට ඊතල සමාන කියන්නේ එකම ගමන් මාර්ගය එන විදිහට යන්න පුළුවන් උපරිම කෙලවරට යන්න. එක පාරකින් මේ පාරවල් කිහිපයක් තියෙනවා. මෙතන ඉවලින් පටන් ගත්තොත් ඒ වලින් යන්න පාරවල් 4ක් තියෙනවා. හරි නේද? එතන එක කොනකින් පටන් අරගෙන ඒකෙන් තෝරගන්න පාර දිගේ යන්න පුළුවන් උපරිම සීමාවට යන්න. යන්න පුළුවන් උපරිම සීමාවට යන්නේ ඊතල සමාන වෙන විදිහට. හරි. මම මෙතනින් පටන් ගන්නම් ඒ වලින්. ඒතර තේරුම් ගන්න මේ කියන කතාව. ඒ වලින් පටන් අරන් මේ පාර දිගේ මම යනවා මේ. B වල එකක් එන්න පුළුවන් ඊතලේ හරිනේ. මේ පැත්තට තියෙනවා. ඊට පස්සේ මෙතනින් C වලට යන්න පුළුවන් මේ. ඊතලදී මේ පැත්තට අවුලක්. එතනින් D වෙන එකක් යන්න පුළුවන්. ඊතලේ සමානයි මේ පැත්තට යන්නේ. එහෙනම් මෙහෙම එන්න පුළුවන් මේ ඊතලේ සමාන අවුලක් නෑ. මෙතන නිකන් එන්න පුළුවන්. ඊතලේ අවුලක් නෑ. මෙතනින් මෙහාට එන්න පුළුවන්ද? බෑ. මෙතනින් මෙහෙට යන්නත් බෑ මෙහෙට යන්නත් බෑ. ඊතලේ දිශාව වෙනස්. මට එන්න ඕනේ මේ පැත්තට. හැබැයි ඊතලේ අනිත් පැත්තටනේ. එහෙනම් උතරින් එහාට එන්න බෑ. මෙහෙට යන්නත් බෑ මෙහෙට යන්නත් බෑ. ඊතලේ දිශාව වෙනස්. හරි. ඒතර ඊතලේ දිශාව ඔන්නෝම එකම ගමන් මාර්ගයක් එන විදිහට යන්න පුළුවන් කෙළවරටම යන්න. හරි. යන්න පුළුවන් කෙළවරටම යන්න. ඒතර මෙන්න මේ ඔක්කොගෙම ටිකේ සංප්‍රයුක්ත එකපාර ලියන්න පුළුවන් කොහොමද? අර බහුවචන ප්‍රමේය වගේ. එකක් කෙලවට එකක් සෙට් කරගෙන ඇඳගෙන ගියොත් එහෙම. සංප්‍රයුක්තය කියන්නේ මොකද්ද? ආරම්භය අවසානය. එහෙනම් මේ දෛශික ටික ඔක්කොම වෙනකොට දාන්න පුළුවන්. සංප්‍රයුක්ත බලය කොහොමද? ආරම්භයයි අවසානයයි සලකලා ලියන්න පුළුවන්. එහෙනම් මොකද්ද? ආරම්භයේ අවසානයේ කියන එහෙනම් AG දෛශික. මේ පිට තියෙන ඔක්කොම වෙනකොට දාන්න පුළුවන් AG කියන. හරි. ඒතර මේ පාරෙන් පටන් අරන් එකෙන් යන්න පුළුවන් උපරිම සීමාවට ගියා. ඊළඟ තව පාරක් තෝරගන්න. මේ පාරෙන් ගන්නවා. ඒතර මෙහෙම එන්න පුළුවන්. මෙතනින් යන්න පුළුවන්. නේ සමානයි ඊතලයේ දිශාව. මෙහෙට යන්න පුළුවන්. මේ පාර දිගේ ආපහු එන්න බෑ. දැන් ඒගොල්ලෝ අරන් ඉවරයි. ආව මෙතන එනකන් එන්න පුළුවන්. ආයි මෙහෙටවත් යන්න බෑ. එහෙනම් මේ ටිකේ ඔක්කොම වෙනුවට සංප්‍රයුක්තය දාන්න පුළුවන් කොහොමද ඒක? එක පටන් ගත්තේ ඒ වලින් ඉවරුනේ G වලින්. එහෙනම් ඒකේ සංප්‍රයුක්තයත් AG. ඒකෝර ඒගොල්ලොත් නෑ. ඒගොල්ලෝ වෙනුවට තමයි මේ ආව දැන්. දැන් ආයි ඒගොල්ලෝ නෑ. තව ඉතුරුයි බල තුනක්. මේ බල තුනක් ඉතුරුයි. දැන් ආයෙම මෙතනින් පටන් ගත්තොත් මෙහෙම යන්න පුළුවන්. ආවා මෙහෙම එන්න පුළුවන්. දැන් මේ දෙන්නත් පටන් ගත්තොත් ඒකෙන් පටන් අරන් G වලින් අවසන් වෙනවා. එහෙනම් ඒ දෙන්නෙනුට දාන්න පුළුවන් සංප්‍රයුක්තයත් මොකද්ද? AG. ඒතර අනිත් බල ටික ඔක්කොම දැන් කැපිලා ඉවරයි. ඉතුරු වෙන්නේ මෙන්න මෙහා. තනි බලයක්. එයත් මොකද්ද? AG. එයත් AG. ඒ බලයත් AG. හරි. ඒ බලයත් AG. එතකොට මේ ටිකේ ඔක්කොගම සංප්‍රයුක්තය කියන්නේ මෙන්න මේ ටික එකතු. දැන් AG 4ක්නේ. එහෙනම් මොකද්ද? 4යි AG. හරි. එහෙනම් ඔක තමයි සංප්‍රයුක්ත බලය. සංප්‍රයුක්ත බලය. හරි. ඔය වගේ දෛශික පද්ධතියක් තිබ්බොත් එක තැනකින් පටන් අරන් එයා දිගේ යන්න පුළුවන් උපරිම සීමාවට යන්න. එයා දිගේ යන්න පුළුවන් උපරිම සීමාවට යන්න. ඊතල සමාන නේද? ඊතල වෙනස් නම් කියන්නේ මට මෙහෙට එන්න ඕනේ. හැබැයි ඊතල තියෙන මෙහෙට නේ. එතනින් හරිය යන්න බෑ. හරි. ඒතර ආරම්භයේ අවසානය ගන්න. කෙලින්ම ආරම්භයේ අවසානය සලකලා සංප්‍රයුක්තය කෙටියෙන් ලියන්න. ඉතුරු වෙන ටික ඔක්කොම ටික ගත්තට පස්සේ AG ඒවා 4ක් ආවා. එහෙනම් සංප්‍රයුක්තය 4යි AG කියලා ගන්න පුළුවන්. සංප්‍රයුක්තය 4යි AG කියලා ගන්න. මේ වගේ පද්ධතියක සංප්‍රයුක්තය ඇහුවොත් අණ්ඩාංගත් කියන්නේ පොඩු ඵලයක වගේ වුම දීලා විශාලත්වය අදින් දීලා ඇහුවොත් අපිට සරලව ගන්න පුළුවන් මෙහෙම දෙයක්. දැන් මේ දෙන්න බලන්න. මේ වගේ දුන්නොත් මේ එකක් කෙලවට එකක් සෙට් වෙලානේ. එහෙනම් මේ දෙන්නම් වෙනුවට තනි එක්කෙනෙක් හොයා ගන්න පුළුවන් කොහොමද? මේක පටන් අරන් තියෙන්නේ මෙතනින් නෙමෙයි. මෙතනින් පටන් අරන් කොහොම ගිහලා තියෙන්නේ. එහෙනම් ආරම්භයේ අවසානයේ යා කරා. හරි. ආරම්භයේ අවසානයේ යා කරා. අනේ කෙලින් ඉරකින් යා. හරි. ආරම්භය සහ අවසානය යා කරා. ආරම්භය සහ අවසානය යා. ඒතර මේ දෙන්න වෙනුවට මේ දෙන්න වෙනුවට මේ තනි බලය දාගන්න. දැන් පද්ධතියේ බල ඉස්සෙල්ලා 5ක් තිබ්බා. දැන් මේ දෙන්න වෙනුවට එකක් දාගත්තා. 1 2 3 4. දැන් 4කට අඩු කරගත්ත බල ටික. හරි 4කට අඩු කරා. කියන්නේ මේවා එකට තියනවා නම් ඒ දෙන්නේ සංප්‍රයුක්තය ගන්න. දැන් කොහොමද මේක සුළු කරන්නේ? හරිද? මේක විභේදනයකට ගියා නම් ලේසි. ඒ කියන්නේ මෙහෙමනේ. දැන් මෙයා වෙනුවට xy තල දෙකකට බල දෙකක් විතර දාගත්තොත් ලේසිනේ මට සුළු කරගන්න. කොහොම දාන්න පුළුවන්? ඇයි මේක සංප්‍රයුක්තය වෙන්නේ බල දෙකක් මෙහෙම තිබ්බොත් නේද? හිතන්න මෙහෙම බලයකුයි මෙහෙම බලයකුයි තිබ්බොත් මෙයාට සමාන්තර රාශිය සම්පූර්ණ කරන්න එපා සංප්‍රයුක්තය ගන්න. සමාන්තර රාශිය කියන්නේ ඍජුකෝණාශ්‍රයක්නේ. දැන් මේක සම්පූර්ණ කරොත් මෙහෙම. හරි මෙහෙම සම්පූර්ණ කරොත් දෛශික දෙක හරහා යන විකාරණය මේක නේද? එහෙනම් මේ දෙකේ සංප්‍රයුක්තය නෙමෙයි. එහෙනම් මෙයා වෙනුවට මේ දෙන්නව දා ගන්න පුළුවන්. විභේදනයක් වගේ. හරි මෙයා වෙනුවට දා ගන්න පුළුවන්. හරියට මුසවල් එක්ක ගන්න පුළුවන්. මේවා කොටු වගේ දුන්නොත් එහෙම කෙලින්ම ගන්න පුළුවන්. එහෙනම් මෙයා වෙනුවට මෙහෙම දෙයක් දා ගන්න. මෙහෙම දෙයක් දා ගන්න. පැහැදිලිද? එහෙනම් මෙයා වෙනුවට විභේදන සංගතක දාගන්න එක ලේසියි මේක. ඒක xy තල දෙක ගන්න තියෙන්නේ. මෙයාට එහෙම දාන්න අවශ්‍ය නැහැ. මෙයා කියෙම x පද්ධතිය තමයි තියෙන්නේ. දැන් මෙයාවත් එහෙම කරන්න. එහෙනම් මෙහෙට එකක් තියෙනවා. ආයි මෙහෙට එකක්. හරි. ඒතර මෙහෙම දැම්ම ඕනේ සංප්‍රයුක්තය මෙහෙට. ඒ විදිහට මේකත් ගන්න. මේක ගත්තොත් එහෙම කොහොමද එන්නේ? මේක ගත්තොත් කොහොමද එන්නේ?
මේක ගත්තොත් තියෙන්නේ සම්ප්‍රයුක්තය මම කියන්නේ. ඒක සම්ප්‍රයුක්තය හරි. දැන් තියෙන හොම් බලයක් නේ. එහෙනම් ඒකේ උඩට ගිහිලා තියෙන එකයි නේ. උඩට එකක් ගිහිල්ලා තිරස්ස මෙතන නිකන් ගිහිල්ලා තිරස්ස මෙතන නිකන් ගිහිල්ලා තියෙනවා. දැන් වැඩි ඉවරයි. තිරස් බල තියෙන්නේ. එහෙනම් එකින් එකට සුළු කරගන්න. මේක කොටුවක් තියෙනවා උඩට මේක උඩට එක කොටුවක් උඩට තියෙනවා. තිරස් බල ටික මුලින් ගමු. එකක් උඩට ආයි මේක එකක් උඩට මේකේ දෙකක් උඩට මේක උඩ නැහැ. y කණ්ඩායමක පැත්තට ගත්තොත් උඩට එකක් තියෙනවා මේකේ උඩට එකක් තියෙනවා ආයි මෙතන උඩට දෙකක් තියෙනවා. ඔක්කොම උඩට කොටු කීයක් යන්න ඕනේ? ඔක්කොම කොටු හතරක් උඩට යන්න ඕනේ. කොටු හතරක් උඩට යන්න. හරිනේ කොටු හතරක් උඩට යන්න. තිරස්ස ගත්තොත් කොහොමද එනවා? හරි. මේ පැත්තට තියෙනවා මම මේක ඉතින් පොඩ්ඩක් පැත්ත මාරු කරලා ගන්න. හරි මේකට තියෙනවා කියලා. එතකොට තුනක් මේ පැත්තට තියෙනවානේ. තුනක් මේ පැත්තට තියෙනවා. තුනක් ආව මේ පැත්තට තියෙනවා. එහෙනම් මේකට මේ කැපෙනවනේ. තුනක් මෙහෙට තියෙනවා තුනක් මෙහෙට. ඒකට කැපෙනවා. ඒකට මේ දෙන්න ගන්න වැඩක් නැහැ නේ. තුනක් මෙහෙට තියෙනවා තුනක් මෙහෙට. මේක කැපෙනවනේ. මෙයාගෙන් එකක් මෙහෙට තියෙනවා. මෙයාගෙන් කීයක් තියෙනවද? එතන හතක් මේ පැත්තට තියෙනවා. හතක් මේ පැත්තට. හතක් මේ පැත්තට තියෙනවා එකක් මේ පැත්තට තියෙනවා. හත එකක් කැපුණාම හයක් එනවනේ. සම්ප්‍රයුක්තය හයක් කියලා එනවා මේ පැත්තට. පැත්ත හයක් කියලා. ඒක ඕකනේ සම්ප්‍රයුක්තය. උඩට 1යි 2යි 3යි 4යි කොටු හතරක් උඩට මේ පැත්තට කොටු 3යි ආපහු මේ පැත්තට කොටු 3ක් තියෙනවනේ. දිශා දෙක දෙපැත්තටනේ තියෙන්නේ. විශාලත්වයෙන් සමානයි. ඒකට කැපෙන එක වැඩක් නැහැ. මේ පැත්තට යනවා කොටු 7ක්. හරි මේ පැත්තට කොටු 7ක් යනවා. මේ පැත්තට එක් කොටුවක් එනවා. ඒ කියන්නේ කොටු මේ පැත්තට 6යි. එහෙනම් සම්ප්‍රයුක්තය ගන්න පුළුවන්. ඕක හරියටම දිශාව ඕන නම් මේකම ලකුණු කරගන්න ඕක. කොහොමද කොටු 4ක් උඩට එලෙමන්ට් දැනගෙන ගන්න. කොටු 6ක් අර පැත්තට යන්න ඕන. මම යන්නදොත් මේ වගේ තැනකින් මම මේකේ වඳින්න පැහැදිලිව ගන්න පුළුවන්. මම වඳින්න මෙතන කොටු 6ක් කොටු 4ක් උඩට. කියන්නේ මේ ටිකනේ. 4ක්. කොටු 4ක් උඩට කොටු 4ක් උඩට කොටු 6ක් මේ පැත්ත. එන මෙතනට නේ කොටු 6ක් මේ පැත්ත. හරි නේද? දැන් සම්ප්‍රයුක්තය හරියට වෙනවා මෙන්න මේක සම්පූර්ණ කරා නම් එන සම්ප්‍රයුක්තය කියන්නේ මෙන්න මේ වගේ දිශාවක. කොටු 4ක් උඩට කොටු 6ක් මේ පැත්ත. හරියටම දිශාව ගන්න පුළුවන්. හරියටම දිශාව ගන්න පුළුවන්. විශාලත්වයක් ඕන නම් ගන්න පුළුවන්. 4යි එන වර්ග කරලා එකතු කරලා වර්ගමූලය ගත්තාම ලම්බ දිශා දෙක. හරි. මේ වගේ තිබුණොත් එකට තියෙනවා නම් ඒක සම්ප්‍රයුක්තය ගන්න. ඊළඟට මේවා විභජනය කරලා x y වලට කඩාගත්තා නම් ලේසි. ඒක සම්ප්‍රයුක්තය ලේසියෙම ගන්න. ඒකට ඔය වගේ දෛශික පද්ධතියක් දුන්නොත් සුළු කරගන්න පුළුවන් වෙන්න ඕන. දෛශික පද්ධතියක් දුන්නොත් ඔය වගේ සම්ප්‍රයුක්තය හොයාගන්න පුළුවන් වෙන්න ඕන. ඒතර මේක තමයි මේකේ පද්ධතියම සම්ප්‍රයුක්තය ඉන්නේ මෙන්න මේ වගේ පැත්තට උඩ. හරි. දෛශික කොටසට අපි කතා කරා දෛශික දෙකක් සුළු කරන්න සහ දෛශික පද්ධතියක් ආවොත් කොහොමද ගාන දෙන විදිහ අනුව අපි සුළු කරන්නේ කොහොමද කියන එක සම්ප්‍රයුක්තය හොයන්නේ කොහොමද කියන එක කතා කරා. දෛශික දෙකකට සහ දෛශික පද්ධතියක් තිබ්බොත් කොහොමද කරන්නේ කියන එක කතා කරා. ඊළඟට බලමු ක්‍රියා ප්‍රතික්‍රියා බල ගැන. මේකත් අපි දැනගන්න ඕන වැදගත් කාරණයක්. අහන තැනක් අපි විභාගෙදී ක්‍රියා ප්‍රතික්‍රියා බල කියන්නේ මොනවද? එතන වස්තු දෙකක් මේ වගේ ස්පර්ශ වෙලා තිබුණොත්. හරි. වස්තු දෙකක් ස්පර්ශ වෙලා තිබුණොත් ඒගොල්ලෝ අතර අභිලම්ප ප්‍රතික්‍රියා බල දෙන්න පුළුවන්. අභිලම්ප ප්‍රතික්‍රියා බල. මේක හොඳට තේරුම් ගන්න. එතකොට මේ මේසය තියෙනවනේ. මේසය මගින් තමයි මේ වස්තුව දරාගෙන ඉන්නේ. කියන්නේ මෙයා වැටෙන්න නොදී අල්ලන් ඉන්නේ මේසය මගින්. කියන්නේ මෙයා බර තියනනේ දැන් මේ වස්තුවේ බර තියනනේ පල්ලෙහාට. දැන් සාමාන්‍යයෙන් මේ වගේ වස්තුවක් තියලා ඇතෑරියොත් එයා පල්ලෙහාට වැටෙනවා. හැබැයි මේසෙ උඩ මෙයා ඉන්නේ හින්දා මේසෙන් මෙයා පොඩ්ඩක් උඩ තල්ලු කරන් ඉන්නේ. කියන්නේ මෙයා උඩට බලයක් දීලා මෙයාව අල්ලගෙන ඉන්නවා. ඒකනේ සරල කතාව. එහෙනම් මේසය මගින් වස්තුව මත ගත්තොත් කොහෙද තියෙනවද බලයක්? උඩට බලයක් තියෙනවා. ඒතර මේ බලය ඇයිති වස්තුවට. එයා හැදුවේ කවුද මේසෙ? හරි. කියන්නේ මේ R ඒ කියන්නේ වස්තුවට මත ඇති කරනවා බලයක් අභිලම්ප ප්‍රතික්‍රියාවක්. ඒක ඇති කරන්නේ මේසය මගින්. මේසය මගින් වස්තුව මත ඇති කරනවා බලයක් උඩට. හරි. ඒ වගේම දැන් මෙයා මේසෙ උඩ වස්තුවක් තියලා දෙදී එයාට යම්කිසි බලයක් දැනෙනවනේ. ඒ කියන්නේ අරයා කියන්නේ උඩ තියෙන වස්තුව මගින් මේසෙ මත පහළට බලයක් ඇති වෙනවා. හරි. එතන ඔන්න ඔය බල වලට කියන ක්‍රියාපතික්‍රියා බල. මේක ක්‍රියාව මේක ප්‍රතික්‍රියාව කියලා කියන්න බෑ. මේක ක්‍රියාව මේක ප්‍රතික්‍රියාව කියලා වෙන් කරන්න බෑ. මේ දෙකම කියන්නේ ක්‍රියාපතික්‍රියා බල. මේක ක්‍රියාව නම් මේක ප්‍රතික්‍රියාව. මේක ක්‍රියාව නම් මේක ප්‍රතික්‍රියාව. හරි. සරලව තේරුම් ගන්න. එතකොට තේරුම් ගන්න ඕනේ ක්‍රියාපතික්‍රියා බලගත්තොත් විශාලත්වය මොන වෙනවද? දෙන්නම විශාලත්වයෙන් සමානයි. ක්‍රියාපතික්‍රියා බලගත්තොත් දෙන්නගේ විශාලත්වය සමානයි. දිශාවෙන් මොකක් වෙනවද? දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ක්‍රියාපතික්‍රියා බලගත්තොත් විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒ වගේම ඒ බල ඇති වෙන්නේ කොහොමද? වස්තු දෙකක් මත. මේ R ඇති උනේ මේ වස්තු උඩ තියෙන වස්තුව මත. මේ R ඇති උනේ කවුරු මතද? මේසය මත. ඒගොල්ලෝ ඇති කරන්නේ අනිත් කෙනා මගින්. ඒ කියන්නේ මේ R ඇති කරන්නේ මේසය මගින් වස්තුව මත. මේ මේසය මගින් වස්තුව මත උඩට R තියෙනවා.
වස්තුව මගේ මේසය මත පල්ලෙහාට ආර හරි. ඒතර මේක ක්‍රියාපතික්‍රියා බලයක් අභිලම්බ ප්‍රතික්‍රියා. තව දෙයක් තමයි තේරුම් ගන්න ඕනේ. ඒතර ක්‍රියාපතික්‍රියා බල කියලා කිව්වට පස්සේ මේ අභිලම්බ ප්‍රතික්‍රියාව විතරක් නෙවෙයි. දැන් මෙන්න තන්තුවක් ගත්තොත් අපි දන්නවා තන්තුවක ආතතියක් තියෙනවා කියන්නේ. තන්තුව සැහැල්ලු නම් තන්තුවේ දෙකලවර ආතති සමානයි කියලා ගන්න පුළුවන්. තන්තුව සැහැල්ලු තන්තුවක් නම් දෙකලවර ආතති සමානයි කියලා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ආතති ලකුණු කරන්නේ ඔන්න ඔය විදිහට. පැහැදිලිද? අපිට වැදගත් වෙන්නේ වස්තුවක සමතුලිතය. තන්තුවේ සමතුලිතයක් අපි සලකන්නේ නැහැ. එතකොට මේ ලකුණු කරලා තියෙන්නේ බල අපිට අවශ්‍ය කරන බලට. කියන වස්තුවේ සමතුලිතයනේ අපි සලකන්නේ. එක්කෝ වස්තුවට F සමානයි මේ දාන එකන්නේ කරන්නේ. මොකක්ද වස්තුවකටනේ දාන්නේ. තන්තුවට සමතුලිතයක්වත් තන්තුවට F සමානයි මේ දාන එකක්වත් අපි කරන්නේ නැහැනේ. එතකොට මේ ලකුණු කරන්නේ බල අපිට අවශ්‍ය බල. ඒ කියන්නේ මේ ලකුණු කරලා තියෙන වස්තු මත බල. ඔන්න කොහොමද තේරුම් ගන්න. මේ ලකුණු කරලා තියෙන වස්තු මත බල. පැහැදිලිද? ඔය තියෙන වස්තුව මත බල. තන්තුව මත ලකුණු කරාට ඔය තන්තුවට අයිති බල නෙවෙයි ඔය. මේ ලකුණු කරන තන්තුව මත තමයි ලකුණු කරලා තියෙන්නේ. හැබැයි තන්තුවට අයිති බල නෙවෙයි ඉන්නේ. මේ වස්තුව වලට අයිති බල. හරි. වස්තුව මත බල කියන්නේ වස්තුවට අයිති බල. වස්තුව වලට අයිති බල. මේවා අයිති වස්තුවට. ඒ කියන්නේ මෙහෙමයි. හරිද? එතකොට මෙන්න මේ T අයිති කාටගෙන? මේ පැත්තේ මිනිස්සයන් ඉන්නේ. මෙයාගේ මේ ඊතලයක් වගේ දානවනේ. එයාගේ කට ඇරුණු පැත්තට තමයි එයා වයිති කියලා කියන්නේ. දැන් මෙයාට තමයි මෙයා වයිති. කට ඇරුණු පැත්තට තමයි. ඒ කියන්නේ මේකයිති මෙයාට. එහෙනම් මේ T අයිති මිනිස්සයාට. මිනිස්සයාට අයිති බලයක් තමයි ඔය තියෙන්නේ. මිනිස්සයාට අයිති බලය. මේ T අයිති කාටද? කට ඇරුණු තියෙන මේ පැත්තට කියන්නේ M ට අයිති බලය තමයි මේ තියෙන්නේ. මේක M ට අයිති. පැහැදිලිද? ඉතින් මේ සාමාන්‍යයෙන් ආත්ති බල මෙහෙම ලකුණු කරනවානේ. ඒතකොට මේවා අයිති තන්තුවට නෙවෙයි. තන්තුව මත ලකුණු කරලා ටික තන්තුවේ බල නෙවෙයි. මේවා අයිති වස්තු වලට. දැන් කට ඇරුණු පැත්තට. ඒ කියන්නේ මේ T අයිති මෙයාට කැපිටල් M ට තමයි මේ T අයිති. මේ T අයිති මේ මිනිස්සයාට. හරි නේද? එතකොට මේ මිනිස්සයන්ට අයිති බල. කියන්නේ වස්තුවට අයිති බල. ඒ වගේම තන්තුව මත බලයක් ඇති වෙනවනේ. එන ඒක මොකක් වෙනවද? මේ කතාව තමයි. ඒක ක්‍රියාපතික්‍රියා. විශාලත්වයෙන් සමානයි. දිශාවේ මොකක් වෙනවද? ප්‍රතිවිරුද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ T ඇති වුණා වගේම මේකෙත් ඇති වෙනවා. මෙයා මේ පැත්තට නම් මේක මත මේ පැත්තට. මෙයා මේ පැත්තට නම් මේක මත. හරි නේද? ඒතර මේ අයිති කාටද? ඔය අයිති තන්තුව. මේ තන්තුවට අයිති බලය. තේරුම් ගන්න. මේ ඇවිල්ලා තන්තුවට අයිති බලය. මේ ඇවිල්ලා තන්තුවට අයිති බලය. ඒතර මේ බලයයි මේ බලයයි කියන්නේ මොකක්ද එහෙනම්? මේවත් ක්‍රියාපතික්‍රියා. මේක ක්‍රියාව නම් මේක ප්‍රතික්‍රියාව. මේක අයිති වස්තුවට මේක අයිති තන්තුවට. හරි. එතන හැම වෙලේම මත තියාගන්න ක්‍රියාපතික්‍රියා බලයක් කිව්ව ගමන් තනිකර මේ අභිලම්බ ප්‍රතික්‍රියාවක්ම වෙන්න ඕනේ නැහැ. හරි. මෙතන අභිලම්බ ක්‍රියාපතික්‍රියා වෙලා තියෙනවා. මෙතන මේ තන්තුවක ආර්ධියකුත් ක්‍රියාපතික්‍රියා බල වෙලා තියෙනවා. හරි. මේක ක්‍රියාපතික්‍රියා බලය. මේකත් එහෙමයි. ක්‍රියාපතික්‍රියා බලය. හරි. මේකත් ක්‍රියාපතික්‍රියා බලය. හරි. මේකත් ක්‍රියාපතික්‍රියා බලයක්. මේකත් ක්‍රියාපතික්‍රියා බලය. සරලව තේරුම් ගන්න අපි ලකුණු ගන්නේ වස්තු මත බල. මොකද වස්තුවේ සමතුලිතයන් අපි සලකන්නේ. ඒතර මේකයිද කැපිටල් M ට මේකයිද මිනිස්සයාට. හරි. ඒ වගේම තන්තුව මතත් බල ඇති වෙනවා. විශාලත්වයෙන් සමානයි. මේ ටීමයි හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒක ක්‍රියාපතික්‍රියා බල ගත්තොත් විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. දිශාව ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. දිශාව ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. වස්තු දෙක මතක් ඇති. වස්තු දෙකක් මත තියන්නේ. වස්තු දෙකක් මත තියන්නේ. තනි වස්තුවම නෙවෙයි වස්තු දෙකක් මත. ඔන්න ඒ කාරණා ටික ක්‍රියාපතික්‍රියා බල ගන්න දැනගන්න ඕනේ. විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. වස්තු දෙකක් මත තමයි ඇති වෙන්නේ. මේ උදාහරණ දෙකක් අරගෙන පැහැදිලි කරලා අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාපතික්‍රියාව හැටියට කියා ගන්න අවස්ථාවයි. තන්තුක ආර්ධිය ක්‍රියාපතික්‍රියාව හැටියට කියා ගන්න අවස්ථාවයි. මේ බල ලකුණු කිරීම කතා කරන්නේ. තේරුම් ගන්න සරලව. මේක තමයි අපිට දැනගත්තේ සමතුලිතය වගේ කතා කරද්දී. වස්තු මත බල ලකුණු කරන්නේ. හැබැයි තන්තු මත බල ඇති වෙනවා කියන මත ධ්‍යාන. ඒක ඇති වෙන්නේ විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ. හරි. ඒක අදහසක් තියාගන්න ක්‍රියාපතික්‍රියා බලගෙන කතා කරද්දී. අපි ඊළඟට මූලික බල ලකුණු කරන හැටි ටිකක් පොඩ්ඩක් බලමු. අපි දන්නවා වස්තුවක බර සරල දෙයක්නේ. වස්තුවක බර mg කියලා ලියන්න පුළුවන් ස්කන්ධයට කිරීම ගුරුත්වත්වරණය. වස්තුවක බර mg කියලා ලියන්න පුළුවන්. ඒක හැම වෙලේම සිරස්ව පහළට ක්‍රියා කරනවා. සරල කාරණයක් අපි දන්නවා වස්තුවක බර සිරස්ව පහළට ක්‍රියා කරනවා. ස්කන්ධය වාරය ගුරුත්වත්වරණය කියන්නේ mg කියලා ලියන්න පුළුවන් බර. සරල දෙයක්නේ. ඊළඟට අභිලම්බ ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ. අභිලම්බ ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ කොහොමද? වස්තු දෙයක් ස්පර්ශ වුණොත් තමයි අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙන්නේ. හරි. වස්තු දෙයක් මේ වගේ ස්පර්ශ වෙලා තියෙනවා. වස්තු දෙයක් ස්පර්ශ වෙලා තියෙනවා නම් ඒගොල්ලෝ මත අභිලම්බ ප්‍රතික්‍රියා බල ඇති වෙනවා. කලින් කොටසේදී කතා කරා කොහොමද ඇති වෙන්නේ? විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි වස්තු දෙකමත් තමයි ඇති වෙන්නේ. හරි. අභිලම්බ ප්‍රතික්‍රියා බල. එතකොට හැම්බෙලියම මත තියාගෙන අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් ඇති වෙන්නේ කොහොමද? ස්පර්ශක තලයට ලම්බකව. දැන් මේගොල්ලෝ ස්පර්ශ වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම තලයකනේ. මේසය මත වස්තුවක් තියලා තියෙනවා. හරි. ඒතර මෙන්න මෙහෙම තලයක තමයි මේගොල්ලෝ ස්පර්ශ වෙලා තියෙන්නේ. ඒ තලයට ලම්බක වෙනවා. මේ තලයට ලම්බක. හරි. තිරස් තලයක ස්පර්ශ වෙලා තියෙන්නේ. එහෙනම්
බලය සිරස් වෙන්න ඕනේ. ලම්බක වෙන්න ඕනේ. තිරස් තලයක තමයි ස්පර්ශ වෙලා තියෙන්නේ. තිරස් තලයක තමයි ස්පර්ශ වෙලා තියෙන්නේ. එහෙනම් බලය ලම්බක වෙන්න ඕනේ. අභිලම්බ ප්‍රතික්‍රියා බලය ලම්බක වෙන්න ඕනේ. අභිලම්බ ප්‍රතික්‍රියා බලය ලම්බක වෙන්න ඕනේ. හරිනේ. එතන වස්තු දෙකක් ස්පර්ශ වුණොත් අභිලම්බ ප්‍රතික්‍රියා බල තියෙනවා. බල ටික ලකුණු කර ගන්න ඕනේ පැහැදිලිව. හරිද? දැන් බල සරහන් ගානක නම් බල ටික පැහැදිලිව ලකුණු කළා තමයි බල සමතුලිතය හෝ නිව්ටන් නියම ගානක් නම් අනිවාර්යෙන් බල ටික ලකුණු කරලා තමයි යන්නේ. ඒතර බල ටික පැහැදිලිව සම්පූර්ණ හැම බලයක්ම අවශ්‍ය විදිහට ලකුණු කර ගන්න ඕනේ. ඒතර අභිලම්බ ප්‍රතික්‍රියා බල වස්තු දෙකමත් තියෙන්නේ. ඒතර අවශ්‍ය විදිහට ලකුණු කරන්න මේ ආර වැඩක් තියෙන්නේ මේ සෙට. හරි. ඒතර ඒක මේ ස්කන්ධයේ සමතුලිතය හරි මොකක් හරි ගද්දි මේ ආර වැඩක් නැහැ. පැහැදිලිද? මේ වස්තුවේ සමතුලිතය ගත්තේ මේ ආර. ඒකනේ යාටයි බලය. හරි. අභිලම්බ ප්‍රතික්‍රියා බලය ඇති වෙන්නේ වස්තු ස්පර්ශ වුණොත්. වස්තු ස්පර්ශ වුණොත් තමයි අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් තියෙන්නේ. ඒක හැම වෙලෙම ස්පර්ශක තලයේ ලම්බකයි. ස්පර්ශක තලයේ ලම්බකයි. හරි. ඊළඟ කතාව තන්තුවක ආත්ති බල ලකුණු කරන හැටි. තන්තුවක ආත්ති බල ලකුණු කරන හැටි. ඒතර තන්තුවක ආත්ති ගැනත් ඉස්සෙල්ලා කතා කරා වස්තුවට අයිති බල කොහොමද ලකුණු කරන්නේ? අපි සාමාන්‍යයෙන් ලකුණු කරන්නේ වස්තු වලට අයිති බල. හරි. මොකද අපි වස්තුවක සමතුලිතය යන සැලකන්නේ තන්තුවට අයිති බල තියෙන්නේ ඒකට සමාන බලයක් විශාලත්වයෙන් සමානයි. හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධව තියෙනවා. හරි. තන්තු මත ඕන්න. අපි ප්‍රධාන වශයෙන් ලකුණු කරන්නේ නැහැ. අවශ්‍ය නම් ලකුණු කරලා ගන්න පුළුවන්. හරි. විශේෂයෙන් අහුවොත් විතරක්. නැත්නම් අපි වස්තු මත බල තමයි ලකුණු කරන්නේ. ඒතර තන්තු මත තන්තුවකට කියන්නේ තන්තු වල ආත්‍ය ලකුණු කරලා තියෙන වස්තුවට අයිති බල තමයි ලකුණු කරන්නේ. ඒක අවස්ථා කිහිපයක් කරලා දැනගන්න ඕනේ. කප්පිය සුමට නම් සුමට කප්පියක් කරා තන්තුවක් ගමන් කරනවා. හරි. සුමට කප්පියක් කරා තන්තුවක් ගමන් කරනවා නම් කප්පිය දෙපැත්තේ ආත්‍ය සමාන වෙන්න ඕනේ. හරි. කප්පිය දෙපැත්තේ ආත්‍ය සමාන. දැන් මේකට ඊනම් මේකට ටි. ඒතර මේ බල දෙකම අයිති කාටද? කප්පියනේ. මෙයාගේ කටහඬ මෙතනයි අයිති. දැන් මේ ටි අයිතිත් කප්පියට මේ ටි අයිතිත් කප්පියට. ඒතර මේ කප්පිය මත දෙකයි ටි බලයක් පල්ලෙහාට. හරි නේද? එතකොට රළු කප්පියක් නම් කප්පිය රළුයි නම් දෙපැත්තේ ආති සමානයි කියලා ගන්න බෑ. කප්පිය රළුයි නම් දෙපැත්තේ ආති සමානයි කියලා ගන්න බෑ. කප්පිය රළු නම් දෙපැත්තේ ආති වෙනස්. එහෙනම් මේක T1 කියලා ගත්තොත් මේක T2. يعني වෙනස් දෙන්නේ කීප. හරි. තේරුම් ගන්න කප්පිය සුමට නම් දෙපැත්තේ ආති සමානයි. කප්පිය රළු නම් දෙපැත්තේ ආති වෙනස්. හරි. ඒක කතාව. ඊළඟට තන්තුව සැහැල්ලුද නැද්ද කියන එකත් එක්ක. තන්තුව සැහැල්ලුද නැද්ද කියන එකත්. තන්තුව සැහැල්ලුයි නම් සැහැල්ලු තන්තුවක් නම් පාවිච්චි කරන්නේ තන්තුවේ දෙකලවර ආති සමාන වෙන්න ඕනේ. තන්තුව සැහැල්ලු අප්‍රත්‍යස්ත තන්තුවක් නෑ. කියන්නේ ඇදෙන්නේ නැති තන්තුවක් නෑ. අපි යාන්ත්‍රික විද්‍යාව කොටසේ කතා කරන්නේ ඇදෙන්නේ නැති තන්තු ගැන. ප්‍රත්‍යස්ථාව පාඩමේදී කතා කරනවා ඇදෙන තන්තු ගැන වෙනම කතා කරන ප්‍රත්‍යස්ථාව පාඩමේ. ඒක මේ පාඩමේදී කතා කරන අනිවාර්යෙන් ඇදෙන්නේ නැති තන්තු ගැන තමයි. හරි. තන්තුව සැහැල්ලු නම් හරි විශේෂයෙන් මොකක් කියලා නැත්තම් එහෙම තමයි ගන්න අපි. තන්තුවට බරක් තියනවා නැත්නම් ස්කන්ධයක් තියෙනවා ඒක පැහැදිලිව කියනවා. හරි. තන්තුව සැහැල්ලුයි නම් තන්තුවේ දෙකලවර ආති සමානයි. තන්තුව සැහැල්ලු නම් තන්තුවේ දෙකලවර ආති සමානයි. හරි. ඊට පස්සේ තන්තුවේ ස්කන්ධයක් තියෙනවා නම් තන්තුවේ ස්කන්ධයක් තියෙනවා නම් දෙකලවර ආති සමාන නැහැ. තන්තුවේ ස්කන්ධයක් තියෙනවා නම් දෙකලවර ආති සමාන නැහැ. තන්තුවේ ස්කන්ධයක් තියෙනවා දෙකලවර ආති සමාන නැහැ. තන්තුවට ස්කන්ධයක් නැත්නම් තන්තුව සැහැල්ලුයි නම් දෙකලවර ආතති සමාන වෙනවා. තන්තුවේ ස්කන්ධයක් තියෙනවා නම් ආති සමාන වෙන්නේ නැහැ. ආති වෙනස්. ඒකට ලක්ෂයෙන් ලක්ෂයට ආති වෙනස් වෙනවා. ඒතර මේක T නම් මේක T කියලා ගන්න පුළුවන් සැහැල්ලුයි නිසා. මේක සමාන නැහැ. ඒතර T1 නම් මේක T2. මැද්ද ගත්තොත් වෙන මේකක් තියෙනවා. මැද්ද ආති ගත්තොත් වෙන මේක. ලක්ෂයෙන් ලක්ෂයට ආති වෙනස් වෙනවා තන්තුවේ ස්කන්ධයක් තියෙනවා. හේතුව මේ කොටසට අයිති වෙන්නේ මේ පල්ලෙහා ටිකේ බර විතරයි මේ ස්කන්ධේ බර විතරයි මෙතන සලකන්නේ. මේ කොටස සලකද්දී පල්ලෙහා ස්කන්ධේ වගේම මේ තන්තුර බරක් තියෙනවනේ. ඒතර ඒ බරත් එකතු වෙනවා. ඒතර උඩට යන්න යන ආත්තිය මොකක් වෙනවද? වැඩි වෙනවා. තන්තුවේ දිගින් උඩට යන්න යන ආත්තිය. ඒතර මේක ගත්තොත් T1 වැඩි T2ට වඩා. ඒ කියන්නේ දල වශයෙන් තේරුම් ගන්න. T1 වැඩි T2ට වඩා. ඒ T1 උඩනේ ඉන්නේ. T2ට අයිති වෙන්නේ මෙන්න මේ ස්කන්ධයේ බර විතරයි. හරි. T2ට අයිති වෙන්නේ මෙන්න මේ ස්කන්ධයේ බර විතරයි. මේ උඩ වගේ ලක්ෂයක් ගද්දි මේ ස්කන්ධයට අමතරව තන්තුවේ බරක් තියෙන එකත් එකතු වෙනවා. T1 විශාලයි T2 වඩා. හරි. ඔක පැහැදිලිව තේරුම් ගන්න. බල ලකුණු කරන්නේ මේ මූලික බර කොහොමද සිරස පහළට ක්‍රියා කරන්නේ? අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති වෙන්නේ වස්තු ස්පර්ශ වුණොත් ස්පර්ශ තලයේ ලම්බකව තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ. ඒ වගේම තන්තු වල ආත්තික කතා කරද්දී සමාන වෙන සහ වෙනස් වෙන අවස්ථා පැහැදිලිව කතා කරා. හරි. තව වෙනස් වෙන දැන් තියෙනවා තන්තුව ගැට ගහලා තිබ්බොත් ගැටයක් තිබ්බොත් තන්තුවේ දෙපැත්තේ ආත්ති වෙනස් වෙනවා. තන්තුව ගැට ගහලා තිබ්බොත් තන්තුවේ දෙපැත්තේ ආත්ති වෙනස් වෙනවා. ඒකත් මතක තියාගන්න. තව නාදැත්තක් වගේ ගියොත් නාදැත්තක් කූණ්‍යක් වගේ එකක් කරා තන්තුවක් මෙහෙම ඇදලා තිබ්බොත් ගැට ගහන්නේ නාදැත්තක් හරි කියන්නේ පී ධාරයක් වගේ මොකද ධාරයක් උඩින් මේක මෙහෙම තන්තුව දෙපැත්තට ඇද්දොත් එහෙම ඒකට ආත්ති වෙනස් වෙන්නේ නැහැ. ඒකට ආත්ති සමානයි. හරි. මේක වැඩි පාවිච්චි වෙන දේවල් නෙවෙයි සරලව නිකන් මතක තියාගන්න. හරි. ප්‍රධාන කාරණා ටික මේ කතා කරන්නේ. එතකොට ප්‍රධාන බල මේ කොටස තමයි බල සමතුලිතය කතා ප්‍රධාන අවශ්‍ය වෙන බල කොටස් ටික මතක් කරා. ඒක කොහොමද ක්‍රියා කරන්න කියන එක කතා කරා. බල දෙකක් යටතේ සහ බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාවය ගැන බල දෙකක් යටතේ වස්තුවක සමතුලිතතාවය කොහොමද බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාවය කොහොමද වෙන්නේ කියලා. හරි. ඒතර බල දෙකක් යටතේ වස්තුවක සමතුලිත වෙන්න නම් අනිවාර්යෙන්
ඒ බල දෙක විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න එපා. එතකොට කැපිලා යන්නේ සමතුලිතයි කියන්නේ සංප්‍රයුක්තයක් නෑ කියන අදහස. නේ? සමතුලිතයි කියනවනේ සංප්‍රයුක්ත බලය බිඳුව වෙන. කිසිම බලයක් තියෙන්න බෑ. සංප්‍රයුක්තේ බිඳුව වෙන්න ඕනේ. එහෙනම් සංප්‍රයුක්තේ බිඳුව වෙන බල කැපිලා යන්න එපා. එහෙනම් උඩට තියෙන බලය පල්ලෙහාට තියෙන බලයට මොකක් වෙන්න ඕනේ? සමානයි. ඒ කියන්නේ බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. ඒ වගේම දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. බල දෙක විශාලත්වයෙන් සමාන සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුයි. බල දෙකක් යටතේ වස්තුවක සමතුලිත වෙන්න නම් අවස්ථාව මොකද්ද? බල දෙක විශාලත්වයෙන් සමානයි. විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. පැහැදිලිද? බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න නම් සරල දෙයක් තියෙන්නේ බල දෙක විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඊළඟට බල තුනක් යටතේ වස්තුවක සමතුලිතය කතා කරොත් ඒක අවස්ථා දෙකක් යටතේ වෙන් කරලා ගන්න පුළුවන්. සමාන්තර බල තුනක් යටතේ කොහොමද වෙන්නේ? සමාන්තර නොවන බල තුනක් යටතේ කොහොමද වෙන්නේ කියන එක. සමාන්තර බල තුනක් යටතේ කොහොමද වෙන්නේ? සමාන්තර නොවන බල තුනක් යටතේ කොහොමද වෙන්නේ කියන එක වෙනේනම් බලන්න පුළුවන්. හරිද? එතන සමාන්තර බල තුනක් යටතේ නම් කතා කරන්නේ සමාන්තර බල තුනක් යටතේ නම් අනිවාර්යෙන් සමාන්තර බල දෙකක් එකම පැත්තට තියෙන්න ඕනේ. අනිත් බලය අනිත් පැත්තට තියෙන්න. බල තුනම එකම පැත්තට තිබ්බොත් සංප්‍රයුක්තේ බිඳුව වෙන්න බෑනේ. يعني කැපිලා යන්න බෑනේ. බල ටික කැපිලා යන්න ඕනේ කොහමද? සමතුලිතය කියන්නේ බල සංප්‍රයුක්තයක් තියෙන බෑ කියන අදහස. එහෙනම් බල දෙකක් උඩට තියෙන්න ඕනේ. අනිත් බලය පල්ලෙහාට තියෙන කෙනෙක්. එක බල දෙකක් එකම පැත්තට තියෙනවා. අනිත් බලය අනිත් පැත්තට තියෙනවා. එහෙනම් මේ දෙක එකම පැත්තට කියන්නේ ඔය දෙන එකතු කරන්න පුළුවන්. එහෙනම් උඩට තියෙන සම්පූර්ණ බලය එනවා F1 දන F2. ඒකට මෙයා කැපෙන්න නම් මෙයා ඒකට මොකක් වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. උඩට තියෙන මුළු බලය F1 දන F2. ඒක පල්ලෙහා දින බලයට කැපෙන්න එපා. සමතුලිත වෙන නම් සංප්‍රයුක්තයේ බිඳුව වෙන. ඒ උඩ තියෙන මුළු බලය F1 දන F2. පල්ලෙහාට තියෙන F3. එහෙනම් ඔකට කැපිලා යන්න ඕනේ. එහෙනම් F1 දන F2 සමාන වෙන්න ඕනේ කාටද? F3 ට නේ. සරල කතාව. සමාන්තර බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙන නම් බල දෙකක් එකම පැත්තට තියෙන්න ඕනේ. අනිත් බලය ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. එතකොට එකම පැත්තට තියෙන බල දෙකේ එකතුව අනිත් පැත්තට තියෙන බලයට සමාන වෙන්න ඕනේ. සරල කතාවක්. ඊළඟට වැදගත් සමාන්තර නොවන බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාව. ඒකට අපිට ලක්ෂණ පහක් ගන්න පුළුවන්. සමාන්තර නොවන බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත නම් සමාන්තර නොවන බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතයි නම් ලක්ෂණ පහක් ගන්න පුළුවන්. ප්‍රධාන ලක්ෂණ පහක් මේ ටික පැහැදිලිව දැනගෙන ඉන්න ඕනේ. ගණන් වලදී වැදගත් වෙනවා. හරි. පළවෙනි තමයි බල තුන ඒක ලක්ෂ වෙන්න ඕනේ. බල තුන ඒක ලක්ෂ වෙන්න ඕනේ. කියන්නේ එකම ලක්ෂයේදී බල ටික එකතු වෙන්න ඕනේ. මේක ගොඩක් MCQ වලදී අහන්න පුළුවන් තැනක්. බල තුන ඒක ලක්ෂ වෙන්න ඕනේ. කියන්නේ බල තුනේ ක්‍රියාරේඛා කියන්නේ බලයක්. දැන් හිතන්නකෝ මෙහෙම බලයක් තියෙනවා කියලා බලයක්. ඔය බලය දෙපැත්තට කඩේට දික් කරන්න පුළුවන් අපේ උන්තර. හරි. ඒත් මේකට තමයි ක්‍රියාරේඛාව කියන්නේ. බලයේ ක්‍රියාරේඛාව. බලයේ ක්‍රියාරේඛාව. ඒතර බල තුන එකම ලක්ෂයකට එකතු වෙන්න ඕනේ. නැත්නම් බලය දික් කරලා ක්‍රියාරේඛා අරගෙන ක්‍රියාරේඛා තුන එකම ලක්ෂයකට එකතු වෙන්න ඕනේ. කොහොම හරි බල තුන එකම ලක්ෂයකදී එකතු වෙන්න ඕනේ සමතුලිත පද්ධතියක් නෙවෙයි. බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත නම් ඒ තුන ඒක ලක්ෂ වෙන්න ඕනේ. අනිත් එක එකම තලයක තියෙන්න ඕනේ. හරි. ඒක ලක්ෂ වෙන්න ඕනේ එකම තලයක තියෙන්න. يعني මේ වගේ එකම තලයක තියෙන්න ඕනේ. මේ වගේ එකම තලයක තියෙන්න ඕනේ. එකම තලයක තියෙන්න ඕනේ. හරි. يعني සරල අදහසක් මේ වගේ. හරි. මේ තුන ගත්තොත් එහෙම හරි. ඔන්න ඔය එකම තලයක තියෙන්න ඕනේ. මේ පැත්තේ බැලුවොත් මේ පැහැදිලිව එකම තලයක තියෙන්න ඕනේ. එකම තලයක. හරි. එකම තලයක. මේ එකම තලයක තියෙන්න ඕනේ. මේ බෝඩ් එකේ වගේ එකම තලයක. يعني මේකක් මෙහෙම ඇවිල්ලා කොහොම තියෙන්න බෑ. දැන් එකක් මෙහෙට තියෙන්නේ මේ දෙන්නදී වෙනම තලයක. එහෙම නෙමෙයි. يعني එකම තිරස්ථා කියන්නේ එකම විදිහට තලයක් ගන්න ඕන වගේ එකම විදිහට ගන්න පුළුවන් වෙන. ඕක තමයි ඒක තල කියලා කියන්නේ. එකම තලයක් කියන්නේ මේ බෝඩ් එකේ. එක තලයක තියෙන්න ඕන. මේ දෙක මෙහෙම තියෙන ගමන් අතන මේ බෝඩ් එකේ තලනේ මේ දෙන්න තියෙන්නේ. හරි. බෝඩ් එකේ තලනේ ඔය දෙන්න තියෙන්නේ. ඒතර මේක මෙහෙම තියෙන්න බෑ. ඒතර තල වෙනස් මේක වෙනස් තලයක්. ඒතර ඒක තල වෙන්න නම් මේ තුන් දෙනාම එකම තලයක තියෙන්න ඕන. ඒ තමයි ඒක තල කියන්නේ. ප්‍රධානම දේ මේ ඒක ලක්ෂ කියන එක. ඒක ලක්ෂ කියන එක තමයි වැදගත්ම දේ. ඒක මම තියා ගන්නවා. අනිත් එක මේ බලදාශික ත්‍රිකෝණ නිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. හරිද? අපි ඉස්සෙල්ලා කතා කරන්නේ දාශික ත්‍රිකෝණ ක්‍රමය. නේ දාශික ත්‍රිකෝණ ක්‍රමය ගැන කතා කරන්නේ. දාශික ත්‍රිකෝණ ක්‍රමයේදී කිව්වේ මොකද්ද? සංප්‍රයුක්තය ගන්න හැටි. බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත නම් මේ බල දෙකක් වස්තුවක් මත ක්‍රියා කරනවා නම් ඒ බල දෙකේ සංප්‍රයුක්තය ගන්න පුළුවන්. එක බලයක් ලකුණු කරලා ඒක කරලා අනිත් බලය ලකුණු කරන්න. හරි. ඊපස්සේ ආරම්භය අවසානයේ යා කරන්න මේ සංප්‍රයුක්තය ගන්න පුළුවන්. දැන් මේකේ බල තුනක් තියෙනවනේ. ඉතින් අර විදිහටම ගන්න පුළුවන්. හරි අර විදිහටම ගන්න පුළුවන්. එකක් කරනකොට එකක් කියන විදිහට ලකුණු කරන්න. හරිද? හැබැයි මෙයා සමතුලිතයි කියලා කිව්වනේ. එහෙනම් සංප්‍රයුක්තය කීය වෙන්න ඕනේ? සංප්‍රයුක්තයක් තියෙන්න පුළුවන්ද? බෑනේ සංප්‍රයුක්තය බිඳුව වෙන්න ඕනේ. එහෙනම් ආරම්භක ලක්ෂයටම ආපහු එන්න ඕනේ. එහෙම ඕනේ සංප්‍රයුක්තය නැති වෙන්නේ. දැන් මෙහෙම බල තුන ලකුණු කරාට පස්සේ මම ලකුණු ගන්නවා F1 බලය තියෙනවා මෙහෙම. හරි. F2 බලය මෙහෙම තියෙනවා. F3 බලය පල්ලෙහාට ලකුණු කරාට පස්සේ
ආරම්භක ලක්ෂයටම ආපහු එන්න ඕනේ. එහෙම මොනවද සංප්‍රයුක්තයේ බිඳුව වෙන්නේ? මේක මගින් නතර වුණා නම් මේ සංප්‍රයුක්තයේ බිඳුව යන්නේ මේ ආරම්භයේ විතර අවසානයේ විතර. ඒතර යාකරාට පස්සේ සංප්‍රයුක්තයක් තියෙනවා. සංප්‍රයුක්තයක් තියෙනවා. ඒතර වැරදින් එහෙම වෙන්න බෑ. එහෙනම් අනිවාර්යෙන් හරිද? බල තුන මේ වගේ ත්‍රිකෝණයක පාත් තුනක් විතර ලකුණු කරොත් ලකුණු ගන්න පුළුවන් නම් ඒ කියන්නේ සමතුලිතයක් නැහැ. කියන්නේ මේ සංප්‍රයුක්තයක් නැහැ. සමතුලිතයි සංප්‍රයුක්තයක් නැහැ. හරි. බල තුන එකක් පිටිපස්සට එකක් විදිහට ලකුණු කරාට පස්සේ ආරම්භක ලක්ෂ්‍යයට මෙනවා නම් ඒ කියන්නේ සංප්‍රයුක්තයක් නැහැ. සංප්‍රයුක්තයක් නැහැ. ඒ කියන්නේ සමතුලිතයි. සමතුලිතයි. පැහැදිලිද? සමතුලිතයි. සංප්‍රයුක්තයක් නැහැ නේද? ඒක සමතුලිතයි. දැන් සමතුලිත බල පද්ධතියක් ගත්තොත් සමතුලිත බල තුනක් ගත්තොත් බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත නම් මේ තුන එකක් කරවට එකක් විදිහට යා කරොත් එහෙම ආරම්භක ලක්ෂ්‍යයටම ආයි අවසානයේ එන්න ඕනේ. හරි. ආරම්භක ලක්ෂ්‍යය අවසාන ලක්ෂ්‍යය එකම ලක්ෂ්‍යයක් වෙන්න ඕනේ. ඒතර කෙලින්ම ත්‍රිකෝණයක් තමයි හැදෙන්නේ. ඔක තමයි බල දෛශික ත්‍රිකෝණය කියන්නේ. හරි. බල දෛශික ත්‍රිකෝණය කියන්නේ ඕක. ඒතර ඒකත් හරි. එහෙම නිර්මාණය කරන්න පුළුවන්. ඊළඟ අදලා ලාමීගේ ප්‍රමේය. හරි ලාමීගේ ප්‍රමේය. ලාමීගේ ප්‍රමේය කියන්නේ මෙහෙම එකක්. මේක වැදගත්. හරි. මේකත් මොකද තියාගන්න. අපි ලාමීගේ ප්‍රමේය වැඩිපුර පාවිච්චි කරන්නේ නැහැ. මොකද ලාමීගේ ප්‍රමේයෙන් හදන හැම ගානක්ම සිරස් තිරස් විභේදන පාවිච්චි කරලා හදන්න පුළුවන්. ලාමීගේ ප්‍රමේයෙන් හදන හැම ගානක්ම සිරස් තිරස් විභේදන පාවිච්චි කරලා හදන්න පුළුවන්. අපිට එන මට්ටමේ ගණන්. ඒකින්ද ලොකුවට මේ පාවිච්චි කරන්නේ නැහැ අපි. නමුත් මේකේ සමහර ගණන් වලට අවශ්‍ය නැතන තියෙනවා. ලේසියෙන් හදන්න පුළුවන් මේ ක්‍රමේ පාවිච්චි කරලා. එහෙනම් මේක මට තියාගන්න ඕනේ. මේක කරන්නේ මෙන්න මෙහෙම වැඩක්. බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතයිනේ. අපිට මේ හැම බල දෙකක් අතරම කෝණය ගන්න ඕනේ. කෝණය දැනගන්න ඕනේ. හරි. හැම බල දෙකක් අතරම කෝණය දැනගන්න ඕනේ. මේක වෙන්නේ මෙහෙම දෙයක්. ඕනම බලයක් අරගෙන F1 කියන බලය ගන්නවා. ඒ බලය අරගෙන ඉතිරි බල දෙක අතර කෝණය ගන්නවා. F1 බලයට ඉතිරි බල දෙක කියන්නේ F2 සහ F3 නේ. හරි. නම් කිසි බලයක් අරගෙන ඉතිරි බල දෙක අතර කෝණය ගන්නවා. ඒක දැනගන්නනේ. ඒකේ සයින් නගය ගන්න. ඕනම බලයක් අරගෙන එයාගේ ඉතිරි බල දෙක තියෙනවානේ. ඉතිරි බල දෙක අතර කෝණයේ සයින් නගය ගන්නවා. F1 බෙදීම සයින් ඇල්ෆා. ඕක සමාන වෙනවා අනිත් බලය. 2 බලය ගත්තොත් එයාගේ ඉතිරි බල දෙක කියන්නේ F1 සහ F3 නේ. මෙතන කෝණය බීටා. එහෙනම් සයින් බීටා. හරි. මේ ලාමීගේ ප්‍රමේය හරි. F3 බලය ගත්තොත් හරි. ඉතිරි බල දෙක අතර කෝණය කියන්නේ ගැමා සයින් ගැමා. හරි. ඔන්න ඕක ලියන්න පුළුවන්. ඔක තමයි ලාමීගේ ප්‍රමේය කියන්නේ. ඕනම බලයක් අරගෙන ඕනම බලයක් බෙදුවොත් ඉතිරි බල දෙක අතර කෝණයේ සයින් නගය. හරි. ඒතර ඔන්න අනුපාතයක් කියනවා. ඕනම බලයක් බෙදීම ඉතිරි බල දෙක අතර කෝණයේ සයින් නගය කියන අනුපාතය හැම වෙලේම මොකක් වෙනවද? නියතයක්. හරි. ඕනෑම බලයක් බෙදුවොත් ඉතිරි බල දෙක අතර තියෙන කෝණයේ ඉතිරි බල දෙක අතර කෝණයේ සයින් නගයෙන් ඕනෑම බලයක් බෙදුවොත් ඉතිරි බල දෙක අතර කෝණයේ සයින් නගයෙන් ඔන්න ඔය එන අනුපාතය හැම වෙලේම මොකක් වෙනවද? නියතයක් වෙනවා. ඔක තමයි ලාමීගේ ප්‍රමේය කියන්නේ. එහෙනම් බල තුනක් ඇති වස්තුවක් සමතුලිත නම් ඒකත් තෘප්ත කරන්න ඕනේ. ඒකත් තෘප්ත කරන්න. ඊළඟ මෙන්න මේක වැදගත් එකක්. පස්වෙනි කාරණය. හරි. ඕනෑම බල දෙක සංප්‍රයුක්තය ගත්තොත් තුන්වෙනි බලයට විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. ඕනෑම බල දෙක සංප්‍රයුක්තය ගත්තොත් විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. තුන්වෙනි බලයට දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න. ඒ කියන්නේ මෙහෙමයි. සරල කාරණයක් නේ. F1 F2 අර විදිහට බල ටික ගන්නම් 3 කියලා. හරි. ඕනෑම බල දෙක සංප්‍රයුක්තයක් ගත්තොත් මම හිතන්නම් F1 F2 ගේ සංප්‍රයුක්තය ගන්නවා කියලා. එතකොට සංප්‍රයුක්තය ගන්නවා කියන්නේ මේ බල දෙක වෙනුවට දාන්න පුළුවන් තනි බලයක් නේද? මේ දෙන්නගේ සංප්‍රයුක්තය ගන්නවා කියලා කියන්නේ. හරි F1 F2 කියලා බල දෙකක් තියෙනවා. එයාගේ සංප්‍රයුක්තය ගන්නවා කියන්නේ මේ දෙන්න වෙනුවට දාන්න පුළුවන් තනි බලයක් ගන්නවා කියන එක නේ. මේකේ සංප්‍රයුක්තය ගත්ත ගමන් මේ දෙන්න වෙනුවට එක බලයක් දාන්න පුළුවන්. තව බලයක් පල්ලෙහා ඉන්නේ. ඒතර පද්ධතිය බල කීයකට තුල්‍ය වෙනවද? බල දෙකක් වෙනවන්නේ. ඇයි මේ දෙන්න වෙනුවට තනි එක්කෙනෙක් දාගන්න. දෙන්නෙක් නෑ එක්කෙනයි ඉන්නේ. පල්ලෙහාට තව එක්කෙනෙක් ඉන්නේ. එහෙනම් බල දෙකයි පද්ධතියේ තියෙන්නේ. එහෙනම් දැන් මේක බල දෙකක් යටතේ සමතුලිතය දක්වා අඩු වෙනවනේ. බල දෙකක් යටතේ සමතුලිතය. බල දෙකක් යටතේ සමතුලිතය කලින් කතා කරා. මොකක් වෙන්න ඕනේ? බල දෙකක් යටතේ සමතුලිතය වෙන්න නම් අනිවාර්යෙන් විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න. එහෙනම් මේ දෙන්නගේ සංප්‍රයුක්තය ගත්තොත් අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනේ? මේ දෙන්නගේ සංප්‍රයුක්තය ගත්තොත් මෙයාට විශාලත්වයෙන් සමාන සහ දිශාවෙන් මොකක් වෙනවද? ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. මේක වැදගත්ම කාරණයක් MCQ වලදී අවශ්‍ය වෙනවා. බල දෙක සංප්‍රයුක්තය ගත්තොත් තුන්වෙනි බලයට විශාලත්වයෙන් සමානයි. දිශාවෙන් මොකක් වෙනවද? ප්‍රතිවිරුද්ධයි. F කියලා ගත්තේ F1 සහ F2 ගේ සංප්‍රයුක්තය. එහෙනම් එයා තුන්වෙනි බලයට විශාලත්වයෙන් සමානයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. හරි නේද? අපි මුලින් නම් පැහැදිලිව කතා කරා
බල දෙකක් යන දේ වස්තුවක සමතුලිතයේදී කොහොමද වෙන්නේ? බල තුනක් යන දේ වස්තුවක සමතුලිතයේදී කොහොමද වෙන්නේ කියන කාරණේ පැහැදිලිව සම්පූර්ණයෙන් කතා කරනවා. අපිට මේ කොටස බල ගූර්ණය කියන කොටස වැදගත් වෙනවා. සමතුලිතය ගැන කතා කරද්දී බල ගූර්ණය කියන එකත් වැදගත් වෙනවා. අපි දන්නවා බල ගූර්ණය කියන්නේ මොකද්ද? බලය වැඩි කිරීම බලයට හෝ බලයේ ක්‍රියාරේඛාවට තියෙන ලම්බක දුර. නේ? සරල දෙයක්නේ. බල ගූර්ණය කියන්නේ බලය වැඩි කරනවා බලයට හෝ බලයේ ක්‍රියාරේඛාවට තියෙන ලම්බක දුරය. මේක වැදගත් ලම්බක දුර තමයි ගන්න ඕනේ බලයට හෝ බලයේ ක්‍රියාරේඛාවට. ක්‍රියාරේඛාව මොකද්ද කියන එක පැහැදිලිව කලින් කිව්වා. එන බලයක් දෙපැත්තට දික් කරන්න පුළුවන් කඩේ වලින්. ඒක තමයි ක්‍රියාරේඛාව කියලා කියන්නේ. එහෙනම් කෙටියෙන් ලියන්න පුළුවන් ගූර්ණය සමානයි බලය වැඩි කිරීම ලම්බක දුර කියලා. බලය වැඩි කිරීම ලම්බක දුර. ඊළඟ මම කියන බල ගුණය කියන්නේ දෛශිකයක්. හරි. බල ගුණය කියන්නේ දෛශිකයක්. අපි මෙහෙම මේ හිතන උදාහරණයක් ගන්නකො මෙහෙම F බලයක් තියෙනවා. දැන් x ලක්ෂය කියලා දුරක් තියෙනවා d දුරකින් ලම්බක දුර d. හරි. එහෙනම් බලය වැඩි කරා ලම්බක දුර. එහෙනම් මෙතන ගුණය x ලක්ෂය වටා ගුණය ලියන්න පුළුවන් කොහොමද? බලය f වැඩි කිරීම එයාගේ ලම්බක දුර තමයි d කියන්නේ. එහෙනම් f වැඩි කිරීම d කියලා කෙලින්ම ගුණය ලියන්න පුළුවන්. x ලක්ෂයේ ගුණය. එහෙනම් මෙයා කැරකෙන්නේ නැදනේ මේ පැත්තටනේ. හරි. මේක වටා ගත්තොත් කැරකෙන්නේ මේ පැත්තටනේ. මේක වටා ගත්තොත් මෙයා කැරකෙන්නේ නැදනේ මේ පැත්තට. කැරකෙන්නේ නැදනේ මේ පැත්තට. මේකට අපි කියන්නේ භ්‍රමණ දිශාව. හරි. මේ තියෙන භ්‍රමණ දිශාව. බල ගූර්ණයේ දිශාව නෙවෙයි. හරි. සරලව තේරුම් ගන්න ඔය තියෙන භ්‍රමණ දිශාව. බල ගූර්ණ දිශාව කියන්නේ ඔකට කස්කුරුප්පු නියමයෙන් දාලා ගන්න ඕනේ. ඔකේ ලොකුවට පාවිච්චි වෙන්නේ නැහැ. දැන් දල වශයෙන් මතක තියාගන්න. බල ගූර්ණ දිශාව ඕන නම් මේකට කස්කුරුප්පු දාන්න. කියන්නේ දකුණු අත මේ විදිහට හදාගත්තට පස්සේ කැරකෙන පැත්තට මේ ඉතිරි ඇඟිලි හතර දාන්න. කැරකෙන පැත්තට ඉතිරි ඇඟිලි ටික දැම්මට පස්සේ මහා පට ඇඟිලි යොමන දිශාවක් තියෙනවා. කියන්නේ මේක හැදෙන්න මේ පැත්තටනේ මේක ඇඟිලි දාන්න ඕනේ. ඉතිරි ඇඟිලි හතර කැරකෙන පැත්තට දැම්මොත් මහා පට ඇඟිලි යොමන පැත්තට තියෙනවානේ. කියන්නේ ඇතුළටනේ. එහෙනම් ඕක තමයි කාගේ දිශාවද? බල ගූර්ණයේ දිශාව කියන්නේ. මේක තමයි බල ගූර්ණයේ දිශාව. ඒක ගන්නේ සුරත් කස්කුරුප්පු නෙමෙයි. දකුණු අත මේ විදිහට හදාගත්තට පස්සේ කැරකෙන පැත්තට ත්‍රිඇංගල් එක දැම්මට මහා පට ඇඟිලි යන දිශාවේ බල ගූර්ණයේ දිශාව ගන්න පුළුවන්. හරිනේ. බල ගූර්ණය කියන එක සරල දාස දන්නවා. බල ගූර්ණය කියන්නේ මොකද? බලය වැඩි කිරීම බලයේ ක්‍රියාරේඛාවට දෙන ලම්බක දුර. ඒක දෛශිකයක්. ඒකේ ඇත්ත දිශාව කියන්නේ කස්කුරුප්පු දාලා ගන්න ඕනේ. ඒක ලොකුවට පාවිච්චි වෙන්නේ නැහැ. ගොඩක් වෙලා යන භ්‍රමණ දිශාවත් එක්ක. දක්ෂිණාවර්තද වාමාවර්තද කියන්නේ. මේ අතර තියෙන ඒවා කියන්නේ මේ උඩින් ගිහිල්ලා ඉන්නේ දකුණු අත පැත්තටනේ. උඩින් ගිහලා දකුණු අත පැත්තට යනවා. ඒක දක්ෂිණාවර්තය කියලා කියනවා. දක්ෂිණාවර්තයි. මේ පැත්ත කියන්නේ උඩින් ගිහලා වම් අත පැත්තටනේ. උඩින් ගිහලා වම් අත පැත්තට යනවා. මේකට කියනවා වාමාවර්තයි. හරි. දකුණු අත පැත්තට යනවා දක්ෂිණාවර්තය, වම් අත පැත්තට යනවා වාමාවර්තය. හරි. ඒක වැදගත් කතාවක්. අපි වැඩිපුරම ප්‍රශ්න එන බල සමතුලිතයනේ. පද්ධතියක් සමතුලිතතාවයේ තියෙනවා නම් කොහොමද ගාණක් හදන්නේ කියන එක. හරි. පද්ධතියක් සමතුලිතතාවයේ තියෙනවා අපි තේරුම් ගන්න ඕනේ. එයාගේ සංප්‍රයුක්ත බලයක් තියෙන්න බෑනේ. පද්ධතියක් සමතුලිතයි කියන්නේ සංප්‍රයුක්ත බලය ශූන්‍යයි. හරි සංප්‍රයුක්ත බලය ශූන්‍යයි. ඒ වගේම අනිත් කාරණේ ඕනම ලක්ෂයක් වටා ගුණය විද්‍යුත්. සංප්‍රයුක්තය ශූන්‍ය වෙනවා සමතුලිත වෙනවා. හරි සංප්‍රයුක්ත බලයක් ක්‍රියා කරන්න බෑ සංප්‍රයුක්තය ආන R බිඳුවයි. ඒ වගේම ඕනම ලක්ෂයක් වටා ගුණය ගත්තොත් ඕනම ලක්ෂයක් වටා ගුණය ගත්තොත් ගුණයක් තියෙන්නත් බෑ. කිසිම ලක්ෂයක් වටා ගුණයක් තියෙන්න බෑ පද්ධතිය සමතුලිතයි. තේරුම් ගන්න පද්ධතියක් සමතුලිත වෙන නම් අවශ්‍යතා දෙකක් තියෙනවා. පද්ධතියක් සමතුලිත වෙන නම් අවශ්‍යතා දෙකක් තියෙනවා. මොකද්ද? සංප්‍රයුක්ත බලය ශූන්‍ය වෙන්න ඕනේ. සංප්‍රයුක්ත බලය ශූන්‍ය වෙන්න ඕනේ. වගේම ඕනම ලක්ෂයක් වටා ගුණය ශූන්‍ය වෙන්න ඕනේ. ඔක තමයි සමතුලිත වෙන්න නම් පද්ධතියක් අවශ්‍යතා. ඒතර පද්ධතියක් සමතුලිතයි කියලා කිව්වොත් එහෙම අපිට සංප්‍රයුක්තයේ බිඳුව ගන්න පුළුවන්. ඒ සමතුලිතය වෙන්න නම් සංප්‍රයුක්තයේ බිඳුව වෙන්න බෑ. එහෙනම් පද්ධතිය සමතුලිතයි කියලා කිව්වොත් සංප්‍රයුක්තයේ බිඳුවයි කියලා ගන්න පුළුවන්. ඒ වගේම ඕනම ලක්ෂයක් වටා ගුණය අරගෙන ඒක බිඳුවයි කියලා පෙන්වන්න බිඳුවයි කියලා ගන්න පුළුවන් අපිට. පද්ධතියක් සමතුලිතයි කියලා දුන්නොත් එහෙම ඕන මේ සංප්‍රයුක්ත බලය අපිට බිඳුව කරන්න පුළුවන්. ඒ වගේම ඕනම ලක්ෂයක් වටා ගුණය අරගෙන ඒක බිඳුවයි කියලා ගන්න පුළුවන්. බිඳුවයි කියලා ගන්න පුළුවන්. බිඳුවට සමාන ගන්න පුළුවන්. හරි. පැහැදිලිද? සමතුලිත පද්ධතිය ගණනක් අදී සංප්‍රයුක්තයේ බිඳුව ගන්න පුළුවන්. ඕනම ලක්ෂයක් වටා ගුණය බිඳුව ගන්න. ඉතින් මේ වගේ සරල එකක් ගත උදාහරණයක්. මේක සමතුලිත නම් කිරීමක් වෙන්න ඕනේද? සමතුලිත වෙන්න නම් බලය සමාන වෙන්න ඕනේ. සංප්‍රයුක්ත බලයක් ක්‍රියා කරන්නේ නැහැ. සංප්‍රයුක්ත බලයක් ක්‍රියා කරන්නේ නැහැ. මම මේකෙම ගන්නම්. මෙහෙට බලයක් දීලා තල්ලු කරනවා කියලා. හරි. F බලයක් දීලා තල්ලු කරනවා. එහෙනම් ඔක සමතුලිත වෙන්න නම් අනිවාර්යෙන් පෘෂ්ඨයේ රළු වෙන්න ඕනේ. ඒතර ඝර්ෂණ බලයක් ක්‍රියා කරනවා. ඝර්ෂණය කියන කොටස වෙනම කතා කරන ඉස්සරහට. ඒතර මූලික අදහස දන්නවනේ ඝර්ෂණය කියන්නේ මොකද්ද? ඝර්ෂණයක් ඇති වෙන්න නම් රළු පෘෂ්ඨයක් වෙන්න බෑ. ඝර්ෂණයක් ඇති වෙනවා රළු පෘෂ්ඨයක් වෙන්න ඕනේ. ඝර්ෂණයක් ඇති වෙනවා රළු පෘෂ්ඨයක් වෙන්න ඕනේ. ඝර්ෂණය ඇති වෙන්නේ හැම වෙලෙම චලිතයට ප්‍රතිවිරුද්ධවයි. චලිත දිශාවට ප්‍රතිවිරුද්ධවයි. චලිත දිශාවට හෝ චලිත පෙළඹුමක් දක්වන දිශාවට. චලිත දිශාවට හෝ චලිත පෙළඹුමක් දක්වන දිශාවට ප්‍රතිවිරුද්ධව තමයි ඝර්ෂණ බලයක් තියෙන්නේ. චලිත දිශාවට හෝ චලිත පෙළඹුමක් දක්වන දිශාවට ප්‍රතිවිරුද්ධව තමයි ඝර්ෂණ බලයක් ක්‍රියා කරන්නේ. එතකොට මේ F බලයක් මෙහෙට දුන්නොත් එහෙම ඝර්ෂණය තියෙනවනේ කොහොමද? අනිත් පැත්තට. චලනය කරවන්න හදන්නේ මේ පැත්තටනේ. හරි. තාම චලනය වෙන්න සමතුලිතයි මේ පද්ධතිය. චලනය කරවන්න හදන්නේ මෙහෙට නම් ඝර්ෂණ බලයක් අනිවාර්යෙන් ක්‍රියා කරනවා අනිත් පැත්තට. ඝර්ෂණය කියන කොටස ඉස්සරහට කතා කරන වෙනම වැඩිපුර ආයි මුලින්ම සමස්තය කතා කරනවා. මම මේකේ මූලික කරුණු ටික කිව්වේ මෙතන බල ටික පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ හින්දා.
ඝර්ෂණයක් ක්‍රියා කරන්න හැම වෙලෙම චලිතයට හෝ චලිත පෙළඹුමක් තියෙන පැත්තට ප්‍රතිවිරුද්ධ වෙනවා. එහෙනම් මේවා තල්ලු වෙන්න හදන්නේ මේ පැත්තට. හැබැයි තල්ලු වෙන්නේ නැහැ. සමතුලිතව තියෙන මේ පැත්තට බලයක් තියෙන ඝර්ෂණ බලය. සිම්පල් F කියලා ගත්ත ඝර්ෂණ බලය. හරි ඝර්ෂණ බලය. එහෙනම් මේක සමතුලිතයි නම් සමතුලිත නම් සිරස් විභේදනය කියවෙන්න ඕනේද? සිරස්ස සමතුලිත වෙන්න ඕනේ. අයි සිරස්ස සමතුලිත වෙන්න. සිරස්ස සහ සිරස්ස දෙකම සමතුලිත වෙන්න ඕනේ. පද්ධතියක් සමතුලිත නම් සිරස් බලයක් තියෙන්න බෑ. සිරස්ස සමතුලිතයි. සිරස්ස සමතුලිතයි. ඒ වගේම තිරස්සත් සමතුලිතයි වෙනවා. බල තියෙන්න බෑ. සිරස්ස සමතුලිත වෙන්න ඕනේ. තිරස්ස සමතුලිත. නම් කෙලින්ම කිව්වොත් සමතුලිත පද්ධතියක නම් දෙපැත්තට බල මොනව ගන්න පුළුවන්ද? දෙපැත්තට බල සමාන කරන්න පුළුවන්. මේ වගේ තිරස් තලයක නම් තියෙන්නේ සිරස් බල සමාන කරන්න පුළුවන්. ආයි තිරස් බල සමාන කරන්න. ඒ කියන්නේ මොකද්ද? සිරස් වලට තියෙන බලය R නේ. ඒක සමානයි පල්ලෙහාට දෙන බලයට. නා R සමාන mg. මේ සිරස් බල ගත්තොත් ඔහොම ලියන්න පුළුවන්. R සමාන mg කියනවා. තිරස් බල ගත්තොත් මොකද වෙන්නේ? මෙහෙට තියෙන බලය F, මෙහෙට තියෙන බලය සිම්පල් F වෙන ඔය දෙකම මොකක් වෙන්න ඕනද? සමාන වෙන්නේ. සරල දෙයක්. සමතුලිත පද්ධතියක සිරස්ස තියෙන දෙපැත්තට බල සමාන කරන්න පුළුවන්. සිරස්ස දෙපැත්තට බල සමාන කරන්න පුළුවන්. සමතුලිත පද්ධතියක නම් තිරස් තලයක නම් තියෙන්නේ දෙපැත්තට බල සමාන කරන්න පුළුවන්. කියන්නේ උඩට තියෙන බලය පල්ලෙහා බලයට සමානයි. මේ පැත්තේ තියෙන බලය මේ පැත්තේ තියෙන බලයට සමානයි. ඒ සම්ප්‍රයුක්ත බිඳුවේ හින්දා. නැත්නම් සිරස් විභේදන අරගෙන සම්ප්‍රයුක්ත කියන්නේ ඒ දෙකේ සම්ප්‍රයුක්ත බිඳුව කරන්න හරි. හරි. සිරස් විදිහට විභේදනය කරලා සම්ප්‍රයුක්ත බිඳුව කරනවා. නැත්නම් දෙපැත්තට බල සමාන කරනවා නම් ඒත් හරි. කෙටිම බල සමාන කිරීමක් තියෙනවා. ඒතර ඔකම ආනත් තලයක තිබ්බොත් කතාව පොඩ්ඩක් වෙනස්නේ. ආනත් තලයක ඒතර සිරස් බල සමාන කරන්නේ නැහනේ. ආනත් තලයක චලිතය මම කලින් කිව්වා. ආනත් තලයක වෙන්නේ එක්ක ආනත් තලයේ දිගේ උඩ පල්ලෙහා යන එක. ඒතර මේ පැත්තට ලම්බ දිශා සලකනවා. ආනත් තලයේ දිගේ සහ ආනත් තලයේ ලම්බකවයි සලකනවා. මේ වගේ සාමාන්‍ය තලයක තියෙනවා නම් මේ වගේ සාමාන්‍ය කෙනෙක් නම් සාමාන්‍ය තලයක නම් තියෙන්නේ සාමාන්‍ය තලයක නම් තියෙන්නේ තලයේ දිගේ සහ තලයේ ලම්බව. කියන්නේ තිරස්ස සහ සිරස්ස තමයි බල සලකන්නේ. හරි. මේ වගේ නම් තිරස්ස සහ සිරස්ස තමයි බල සලකන්නේ. ආනත් තලයේ දිගේ නම් ආනත් තලයේ දිගේ සහ ආනත් තලයේ ලම්බකවයි බල සලකන්නේ. ආනත් තලයේ දිගේ සහ ආනත් තලයේ ලම්බකවයි බල සලකන්නේ. ආනත් තලයේ දිගේ සහ ආනත් තලයේ ලම්බකවයි බල සලකන්නේ. හරි නේද? එහෙනම් මේකේ බල ටික ගත්තොත් මේ කෝණය θ. එහෙනම් මේකේ විභේදනය යන්න පුළුවන් mg cos θ කලින් කතා කරා. මේක mg sin θ. හරි නේද? ඒ තලයේ ලම්බකව සහ තලයේ දිගේ බල ටික ඕන. එතන මේක ආනත් තලයේ මෙහෙම තියෙන. මේක තමයි ස්පර්ශක තලය. ඒකට ලම්බකව නැබිලම් ප්‍රතික්‍රියාව තියෙන්නේ. හරිනේ. R උඩට. එතන මෙයා ලිස්සන්න යන්නේ පල්ලෙහාට යන්නේ. දැන් ඝර්ෂණය තියෙනවනේ කාටද? උඩට තියෙනවා. ඝර්ෂණය උඩට තියෙනවා. හරි. ඝර්ෂණය උඩට. එහෙනම් දැන් මේකෙදි සිරස් සමතුලිතය තිරස් සමතුලිතය සැලකුවේ. මේකෙදි කෙලින්ම තලයේ දිගේ ආනත් තලයේ දිගේ සහ ආනත් තලයේ ලම්බක සමතුලිතය සැලකනවා. ආනත් තලයේ දිගේ සමතුලිතය කරනවා. සමතුලිතය සැලකී. ආනත් තලයේ දිගේ සමතුලිතය සැලකුවොත් පල්ලෙහාට තියෙන mg sin θ උඩ තියෙන f වෙන කෙලින්ම ආනත් තලයේ දිගේ පල්ලෙහාට තියෙන බලය උඩ තියෙන බලයට මොකක් වෙනවද? සමාන වෙනවා. f සමානයි mg sin θ. ආනත් තලයේ දිගේ සමතුලිතය ගත්තොත් f සමානයි mg sin θ කියලා එනවා. ඊළඟ ආනත් තලයේ ලම්බක සමතුලිතය ගත්තා. ආනත් තලයට ලම්බක සමතුලිතය සැලකී. ආනත් තලයේ ලම්බක සමතුලිතය සැලකුවොත් එහෙනම් මොකක් වෙනවද? r සමානයි mg cos θ කියලා. R සමාන mg cos θ කියලා. R සමාන mg cos θ කියලා. පැහැදිලිද? R සමාන mg cos θ කියලා. හරි. වගේ හරි. ඊළඟ මම ඕනම ලක්ෂයක් වඩා ගුණය බිඳුවයි කියන එකේ ගුණය ගන්න හැටි පොඩ්ඩක් මතක් කරන්න. මම මොනේ උදාහරණයක් ගත්තා. බල තුනක් තියෙන පද්ධතියක්. හරි. එහෙනම් මේක සමතුලිතතාවයේ තියෙනවා නම්. හරි. මේක සමතුලිතතාවයේ තියෙනවා නම් අවබෝධයක් ගන්න. හතරක මේක සමතුලිතතාවයේ තියෙනවා නම්. හරි. සමතුලිතතාවයේ තියෙනවා නම් ඔය බල හතර යටතේ වස්තුව සමතුලිතතාවයේ තියෙනවා. ඕනම ලක්ෂයක් වඩා ගුණය බිඳුව වෙන්න ඕනේ. ඕනම ලක්ෂයක් වඩා ගුණය බිඳුව වෙන්න. එහෙනම් මම ඒ වටා ගුණය ගන්න. ගුණය ලියන හැටි පොඩ්ඩක් තේරුම් ගන්න. ඒ වටා ගුණය සැලකීම. කැමැති පැත්තට. අපි ඉලක්ක ගන්න. හරි. ඒ වටා ගුණය. එහෙනම් ඒ වටා ගුණය ගත්තොත් ගුණය බිඳුව වෙන්න බෑනේ. එහෙනම් මම G කියලා ගන්න ඒ වටා ගුණය මේ පැත්තට. මොක බිඳුව වෙන්න. හරිද? ඒ වටා ගුණය ගත්තොත් බිඳුව වෙන්න. එහෙනම් බලමු. ගුණය ගත්තී මම කියන්නේ දැන් ඒ වටා ගන්න. ඒතර ඒ වටා ගද්දී යම් කිසි බලයක් ඒ ලක්ෂ්‍යය හරහා යනවනම් අපි සලකන ගුණයේ සලකන ලක්ෂ්‍යය තියෙනවනේ. අපි ගුණයේ සලකන ලක්ෂ්‍යය හරහා යම් කිසි බලයක් යනවනම් ඒ බලය මගින් ගුණයක් ඇති වෙන්නේ නැහැ. අපි ගුණයේ සලකන ලක්ෂ්‍යය හරහා බලයක් යනවනම් ඒ බලය මගින් ගුණයක් ඇති වෙන්නේ නැහැ. ඒ බලය මගින් ගුණයක් ඇති වෙන්නේ නැහැ. එක්ක බලයේ ක්‍රියාරේඛාව දික් කරලා ඒ ලක්ෂ්‍යය හරහා යනවනම් ඒ එන්නේ. එහෙනම් මේ F1 බලයේ වැඩක් නැහැ නේද? ඒ වටා ගුණය ගද්දි. ඒ වටා ගුණය ගද්දි F1 බලයේ ඒ හරහානේ ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් එයා වැඩක් නැහැ. එයාගෙන් ගුණයක් එන්නේ නැහැ.
F4 කියන බලය වැඩකුත් නැහැනේ. එයත් ඒ ලක්ෂ්‍ය හරහා ගිහිලා දෙනවනේ. එයාගෙන් ගුණයක් ඇති වෙන්නේත් නැහැ. එයාගෙන් ගුණයක් ඇති වෙන්නේ නැහැ. හරි. මෙයාගෙන් ගුණයක් ඇති වෙනවනේ. මෙයා ගුණයක් කරන්නේ මේ පැත්තට. ඒ වටා මහා පැටැංගිල්ල දෙමින් තියාගෙන කරකවලා බලන්නේ. කරගෙන මේ පැත්තට අනිත් පැත්තට. මං ගත්තේ මේ පැත්තටනේ. මං ගත්තේ මේ පැත්තට F2 හින්දා කරකවන්නේ ඒ වලින් ඉඳන් මෙහෙට කරකවන්නේ. දැන් ඍණ ඉසලකන දිශාවේ අනිත් පැත්තට. ඍණ F2 වාරයක් ලම්බක දුර D1. හරි. F2 බලයෙන් ලම්බක දුර D1. මෙන්න මේ ආනත කෙනෙක් ඉන්නවා. ආනත කෙනෙක් ඉඳි කරදරයි. මෙයා විභේදනය කරගන්න. ඒක ලේසි වැඩේ. මෙයා විභේදනය කරගන්න කොහොමද? ආනත කෙනෙක් තිබ්බොත් විභේදනය කරගන්න. මේක එනවා F3 කෝණේ නැති පැත්තනේ. sin θ. මේ පැත්ත F3 cos θ. කෝණේ පැත්තට cos, කෝණේ නැති පැත්තට sin. හරි. කෝණේ නැති පැත්තට cos, කෝණේ නැති පැත්තට sin. එහෙනම් මේ බලේ නෑනේ. ඒ ලක්ෂ්‍ය හරහා මේක දික් කරොත් යනව නේද? F3 cos θ කියන කෙනා දික් කරොත් ඒ ලක්ෂ්‍ය හරහා යනවා. F3 cos θ කියන කෙනා දික් කරොත් ඒ ලක්ෂ්‍ය හරහා යනවා. එහෙනම් එයාගෙන් ගුණයක් ඇති වෙන්නේ නැහැ. මෙයාගෙන් ගුණයක් ඇති වෙනවා. කොච්චරක්ද අපි සලකන පැත්තටනේ. මයි. ඒ වටා මෙයා කරගන්න මේ පැත්ත. බලන්න. මේ ලක්ෂ්‍ය ඇඟිලි තියා මේකෙන් බලන්න කරගන්න. මේ පැත්තට කරගෙන. හරි. මූන් කරගෙන. මේක ධන කොච්චරක්ද? F3 sin θ වාරයක් මුළු දුර. කියන්නේ මෙතන ඉඳන් මෙතන ලම්බ දුර. දැන් D1 දන D2. ඔය ගුණ දෙක ගත්තොත් බිඳුව. හරි. ඔය ගුණ දෙක ගත්තොත් බිඳුව. බිඳුව. හරි. ඊළඟට අපි ආයි B ලක්ෂ්‍ය වටත් බලමු ඩක් ගන්න. B. මේ පැත්තට ගත්තොත් B ලක්ෂ්‍ය වටා ගද්දි මේකෙන් එන්නේ නැහැ. මේක වැඩන්නේ F2 එන්නේ නැහැ. F2 ගෙලින් මෙහා හරහා ගිහලා තියෙනවා. F1 ගෙන් එනවා මේ පැත්තට F1 ගෙන්. හරි. F1 ගෙන් මේ පැත්තට හදන්න. F1 ගෙන් මේ පැත්තට. ඒක ඍණනේ. එකත් ගුණනේ බිඳුව වෙනවා. ඒ සමතුලිතයි. මේ සමතුලිත පද්ධතියක් හරි. සමතුලිත නම් තමයි මේ කතා කරන්නේ. සමතුලිත නම්. නේ සමතුලිත නම් මේ කතා කරන්නේ. මේකෙත් එහෙම මේ සමතුලිත කතා කරන්නේ. සමතුලිත වෙලා තමයි කතා කරන්නේ. සමතුලිත නම් මොකක් කියනවද? B වටා ගුණ බිඳුව වෙන්න ඕනේ. සමතුලිත නම් B වටා ගුණයක් බිඳුව වෙන්න ඕනේ. ඒතර B වටා ගද්දී F2 වෙන්නේ නැහැ. වැඩක් නැහැ. එයි අපි හොයන ලක්ෂ්‍ය හරහා යනවා. F1 ගෙන් එකක් කියනවා. F1 ගෙන් එන කොච්චරද? එයා හදන්නේ මේ පැත්තනේ. මෙතනින් කියන්නේ හොයන ලක්ෂයෙන් එල්ල තියාගෙන මේකෙන් කරකවන්න එක වටා මේ. මේකෙන් කරගෙන මේ පැත්තට. අපි ගත්ත අනිත් පැත්තටනේ. දැන් මේක ඍණ F1 දුර මොකද්ද D1. හරිනේ. ඍණ F1 දුර D1. හරි. එතකොට F4 කියන බලය වැඩක් තියනවද? නෑ. මේක කඩේරකින් දික් කළොත් B ලක්ෂ්‍ය හරහා යනව නේද? F4 කියන බලය කඩේරකින් දික් කළොත් B ලක්ෂ්‍ය හරහා යනවා. එහෙනම් යාගෙන් ගුණයක් එන්නේත් නෑ. F2 A ලක්ෂ්‍ය B ලක්ෂ්‍ය අපි සලකන B ලක්ෂ්‍ය හරහා යනවා. ඒක වැඩකුත් නෑ. එහෙනම් මේක ආනතව තියෙන එක විභේදනය කරගත්තනේ. ආනතව තියෙන කෙනා විභේදනය කරා. එතකොට මේ පැත්තට යනවා F3 cos θ අනිත් පැත්තට යනවා F3 sin θ. එහෙනම් F3 cos θ කියන කෙනා කඩේරකින් දික් කළොත් B ලක්ෂ්‍ය හරහා යනවා. එහෙනම් එයා වැඩක් නෑ. එහෙනම් F3 sin θ හදන්නේ මේ පැත්තට. හොයන ලක්ෂ්‍ය ඇඟිලි දිහා කරකවන්න මෙහෙට. හරි නේද? එහෙනම් එනවා ධන එකක්. කොච්චරද? F3 sin θ. B වල ඉඳන් දුර කොච්චරද? D2. B වල ඉඳන් දුර D2. හරි. ඔක බිඳුව වෙන්න ඕන. හරි. ඔක බිඳුව වෙන්න. ඕලින් ගණන් හදන්න පුළුවන් සමතුලිතය පාවිච්චි කරලා. හරි. ඒතර ඔය විදිහට අපිට ඕන C ලක්ෂ්‍ය වටත් හොයාගන්න පුළුවන්. C ලක්ෂ්‍ය වටත් හොයන්න පුළුවන්. ඒක ගත්ත දෙනා කොහමද? මම ඉතින් හදන්න. හරි. C ලක්ෂ්‍ය වටා ගත්තොත් G C කියලා ගන්න. C වටා ගොන්නේ G C. හරි. මේ පැත්තටම ගන්නම්කෝ. ඒක බිඳුව. සමතුලිතයි නම් බිඳුව වෙන්න ඕනේ. එහෙනම් C වටා ගත්තොත් F3 එන්නේ නැහැ. මොකද එයා ඒ හරහා යනවා. F4 එන්නේ නැහැ. කඩේකින් දික් කරොත් මෙයා හරහා යනවා. F1 කින් එනවා. එයා හදන්නේ මේ පැත්තටම. මෙතන ඇඟිලි තියන් කරකවන්නේ. මෙහෙට කරගෙන. ඉතින් හොයන ලක්ෂ්‍ය ඇඟිලි තියන් කරකවන්න. එහෙනම් F1 නේ අනිත් පැත්තට. F1 නේ අනිත් පැත්තට කොච්චරක්ද ඍණ F1 වාරයක් ලම්බක දුර කියන්නේ මේ දෙක එකතු. D1 දන D2. හරි. මේකේ ඉන්නේ කඩේකින් දික් කරොත් C හරහා යනවා. ඊට පස්සේ B හරහා තියෙන F2 කියන බලය C ලක්ෂ්‍ය වටා ගුණ එකක් තියා හදන මේ පැත්තට මේ. එයා කරකවන්නේ මේ පැත්තට. එයා කරකවන්නේ මේ පැත්තට. මේ පැත්තට කරකවන්න. එහෙනම් ධන උත්තරයක් කොච්චරක්ද? ධන උත්තරයක් F2ට ලම්බක දුර D2. ඔබ බිඳුව. F2ට ලම්බක දුර T2. ඔබ බිඳුව. හරි. එතකොට කතා කරා පද්ධතියක් සමතුලිත වෙලාවට මොකක් කරන්න පුළුවන්ද? සංප්‍රයුක්ත බලය ශූන්‍ය කරන්න පුළුවන්. සංප්‍රයුක්ත බලය ශූන්‍ය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ නම් සිරස් බල සමාන කරන්න පුළුවන් උඩට පල්ලෙහාට. සිරස් බල දෙපැත්තට සමාන කරන්න පුළුවන්. සිරස් සමතුලිතය ගන්න පුළුවන්. තිරස් සමතුලිතය ගන්න පුළුවන්. ඔකම ආනත්තලයක් වගේ ගානකදී මොකද ආනත්තලයේ දිගේ සමතුලිතයයි ආනත්තලයේ ලම්බක සමතුලිතය සලකන්න පුළුවන්. ඒ වගේම ඕනම ලක්ෂයක් වටා ගූර්ණය ගත්තොත් මොකක් වෙන්න ඕනේද? බිඳුව වෙනවා. මම මේ ලක්ෂ 3ක් වටා ගත්ත ගූර්ණ. ඒ තුනම මොකක් කරාද? ඒ තුනම බිඳුවයි කියලා ගත්තේ. ඒ තුනම බිඳුවයි කියලා ගත්තා.
ඕනම ලක්ෂයක් වටා ගූර්ණය ගත්තොත් වෙනවා බිඳුව වෙනවා. ගූර්ණය අරගෙන ඒක බිඳුවට සමාන කරන්න. හරි නේද? ඒක සමතුලිත පද්ධතියක් නම් ගාන හදන ක්‍රමය තමයි කතා කරන්නේ. සමතුලිත පද්ධතිය නම් ගාන හදන ක්‍රමය තමයි ඔය කතා කරන්නේ. ගොඩාක් වෙලාවට සමතුලිතයෙන් මේ සම්ප්‍රයුක්තයේ බිඳුව කරලා ගාන හදනවා. ගොඩාක් වෙලාවට සම්ප්‍රයුක්තයේ බිඳුව කරලා තමයි ගාන හදන්නේ. ගූර්ණයත් සම්බන්ධ දැන් තියෙනවා. ඒතර ගූර්ණය බිඳුව කරන්න පුළුවන්. හරි ගූර්ණය බිඳුව කරලා ගාන හදන්න පුළුවන්. ඒතර තීරුම් ගන්න පද්ධතියක් සමතුලිත නම් සම්ප්‍රයුක්තයේ බිඳුවයි. ඒ වගේම ඕනම ලක්ෂයක් වඩා ගූර්ණයේ බිඳුවයි. ඊළඟට අපි තව දැනගන්න ඕන කාරණයක් තමයි ව්‍යාවර්තය කියන්නේ. ව්‍යාවර්තය කියන්නේ මේ ව්‍යාවර්තය කියලා නම් මතක් ඇහෙද්දිම මතක් වෙන කාරණයක් තමයි ව්‍යාවර්තය කියන්නේ බලගූර්ණය. හරි. ව්‍යාවර්තය කියලා කියද්දිම තේරුම් ගන්න ව්‍යාවර්තයක් කියන්නේ බලගූර්ණයක්. ව්‍යාවර්තයක් කියන්නේ මොකද බලගූර්ණයක්. ඔක මතක තියෙන්නම ඕනේ. හරිද? ගණන් වලදී අනිවාර්යව වැදගත් වෙන කාරණයක්. ව්‍යාවර්තය කියන්නේ බලගූර්ණයක්. ව්‍යාවර්තය කියන්නේ බලගූර්ණයක්. ඒක මතක තියෙන්නම ඕනේ. ව්‍යාවර්තය කියන්නේ බලගූර්ණයක්. හරි. ඒතකොට ව්‍යාවර්තය කියද්දි බලගූර්ණයක් නම් දැන් බලගූර්ණය ගැන කතා කරා. බලගූර්ණය ගන්න කොහොමද? බලය වැඩි කිරීම ලම්බ දුර. බලය වැඩි කිරීම ලම්බ දුර. ගොඩක් ගණන් වලදී අහනවා බල කිහිපයක් දීලා යම්කිසි ලක්ෂයක් දීලා ඒ ලක්ෂය වටා මෙයාගේ කාගේද වැඩිම මොන බලය මගින්ද වැඩිම ව්‍යාවර්තයක් ඇති කරන්නේ මොන බලය මගින්ද වැඩිම ව්‍යාවර්තයක් ඇති කරන්නේ කියලා අහන්න පුළුවන්. නැත්නම් අඩුම ව්‍යාවර්තයක් ඇති කරන්නේ කවුද කියලා අහන්න පුළුවන්. නැත්නම් ව්‍යාවර්තයක් නැති වෙන්නේ කවුද කියලා අහන්න පුළුවන්. ඔය වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒතර තේරුම් ගන්න ව්‍යාවර්තය කියද්දී ඉතින් මොකද්ද? සරලව කතා ව්‍යාවර්තය කියන්නේ බලගූර්ණය. හරි. එහෙනම් වැඩිම ව්‍යාවර්තයක් ඇති වෙන්න ව්‍යාවර්තය කියන්නේ බලගූර්ණය නෙමෙයි වැඩි කිරීම දීන්නේ. වැඩි වෙන්න බලය වැඩි වෙන්න ඕනේ. ඒ වගේම දුර වැඩි කරන්න. බලය වැඩිම කෙනා සහ දුර වැඩිම කෙනා. දැන් මේ බලය විශාලත්වයේ සමාන බල හතරක් ගත්තා මම. එහෙනම් ඉතින් බලය මේ වගේ ගානක් දුන්නොත් බලය ගැන හිතන්න දෙයක් නැහැ. මොකද මේ x ලක්ෂය වටා ඇති කරන ගූර්ණ ගැන කතා කරන්න ඕනේ. හරි. ගූර්ණය ගැන කතා කරන්න. වැඩිම ව්‍යාවර්තයක් ඇති වෙන්නේ මේ හතරෙන් කාගෙන්ද කියලා දැන් මම හොයන්න යන්නේ. හරි. මේ බල හතරක් තියෙනවා f කියලා බල හතරක්. විශාලත්වයේ සමාන දිශාවෙන් වෙනස් බල හතරක්. හරි. ඒ බල හතර මගින් වැඩිම ව්‍යාවර්තයක් දන්නේ කාගෙන්ද කියන එකයි බලන්න යන්නේ. ව්‍යාවර්තය කියන්නේ බල ගූර්ණයක් කිව්වනේ. ව්‍යාවර්තය කියන්නේ බල ගූර්ණයක්. ඒ කියන්නේ බලයක් වැඩි කිරීම ලම්බක දුරක්. ඒතර මේ තුන් හතර දෙනාගේම විශාලත්වය සමානයි. මේ බල හතරේම විශාලත්වය සමානයි. එහෙනම් ඉතින් f හිතන වැඩක් නැහැ. f හිතන වැඩක් නැහැ. ඒ ඔක්කොම සමානයි. එහෙනම් බලන්න ඕන කවුද? දුර මොකක් වෙච්ච කෙනාද? දුර වැඩිම කෙනායි බලන්න ඕන. හරි මේ දුර වැඩිම කෙනායි බලන්න ඕන. මොන දුරද? ලම්බක දුර. ලම්බක දුර වැඩිම කෙනා. එහෙනම් බලමු. මේ බලය ගත්තොත් හරි. මේ බලයට ලම්බක දුර කියන්නේ. හරි. මම මේ ගන්න මෙහෙම. ජලත්‍ය සමාන දිග සමාන මේ කියලා බලය. මම මුලින් බලන්න මේ බලය. මේ බලය ගන්න. ඒක ලම්බක දුරයි ගන්න ඕනේ. හරි. මේ බලයට ලම්බකව තියෙන දුර. දැන් මේකනේ. හරි. D කියන්නේ ඔන්න ඔක්කොම තීරුම් ගන්න ලම්බක දුර ලඟු ගන්න. මේ බලයට ලම්බක දුරයි ගන්න ඕනේ. එතකොට මේ බලය ගත්ත මෙන්න මෙයා ගත්තොත් මේ බලය හොයන x ලක්ෂය හරහා ගිහිල්ලානේ. එහෙනම් මෙන්න මේ බලයෙන් ගුණයක් එනවද? මෙන්න මේ බලයෙන් ගුණයක් එනවද? කො එකක් නැහැ. මේ බලයෙන් ගුණයක් නැහැ ව්‍යාවර්තයක් නැහැ. පැහැදිලිද? ඇයි මේ බලය අපි හොයන ලක්ෂය හරහා ගිහිල්ලා x ලක්ෂය වටායි ව්‍යාවර්තය හොයන්නේ. x ලක්ෂය වටායි ව්‍යාවර්තය හොයන්නේ. ව්‍යාවර්තය කියන්නේ බල ගුණය. බල ගුණය කතා කරන්නේ. හොයන ලක්ෂයක් කරා බලයක් යනවා නම් ඒ බලයෙන් ගුණයක් ඇති වෙනවද? නැහැ. ඒ බලයෙන් ගුණයක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ බලයෙන් ව්‍යාවර්තයක් ඇති වෙන්නේ නැහැ. ඒ බලයෙන් ව්‍යාවර්තයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේ බලය මගින් මේ x ලක්ෂය වටා ව්‍යාවර්තයක් ඇති වෙන්නේ නැහැ. හරිද? ඊළඟට මෙහෙම බලයක් තියෙනවා. යාල් ලම්බෝ දුර කියන්නේ මෙන්න මේ දුර. මෙන්න මේ දුර. යාල් ලම්බෝ දුර ඔන්න ඔය දුර. මෙයාල් ලම්බෝ දුර කියන්නේ ඔන්න ඔය දුර. හරි. ඒතර මේ දෙක බලපුව ගමන් බල දෙක සමාන නම් බල දෙක විශාලත්වය සමාන නම් මේකයි සංසන්දනය කරොත් වැඩිම ව්‍යාවර්තයක් හදන්නේ කවුද? දිග වැඩිම කෙනා. එහෙනම් මේකට දිග මේකට ලම්බක දිග මේක. එහෙනම් බලපුව ගමන් තේරෙනවා මෙයා තමයි මේ දෙන්න සංසන්දනය කරොත් වැඩිම ව්‍යාවර්තයක් හදන්නේ මෙයා දැනට. හරි. නැත්නම් වැඩිම ව්‍යාවර්තයක්. දැන් මෙයා ලම්බක දුරක් ගහද්දී තේරෙනවා මේ බලයට ලම්බක දුර ගහද්දී මෙන්න මෙහෙ ගහන්න ඕනේ. මේක දි මේක ලම්බයක් ගහන්න මදිනේ කියන්නේ මේ හරහානේ යන්නේ. එහෙනම් තේරුම් ගන්න ඕනේ මේකට බලයට කෙලින්ම ගහන්න බෑ ලම්බකයක්. එහෙනම් බලේ ක්‍රියා රේඛාව ගන්න. ඒ කියන්නේ මේවා ටිකක් දික් කරගන්න. මේ පැත්ත ටිකක් දික් කරගන්න. හරි. දැන් ලම්බකයක් ගන්න පුළුවන් මේකට. එතකොට මෙහෙම තමයි ලම්බකය ගන්න. එහෙනම් ඔක තමයි ලම්බක දුර කියනවා. එහෙනම් තේරෙනවා විශාලත්වයේ සමාන බල හතරක් ගත්තේ. එතකොට මෙයා හොයන ලක්ෂ්‍ය හරහා ගියා. එන යාගේ ව්‍යාවර්තයක් ආවේ නැහැ. ඒතර මේ තුන් දෙනා හරහා ව්‍යාවර්ත ඇති වෙනවා. ව්‍යාවර්ත ඇති වෙනවා. වැඩිම ව්‍යාවර්තයක් හදන්නේ කවුද එහෙනම්? විශාලත්වයේ බල දෙකේ සමාන කියලා ගත්තේ. බල වෙනස් නම් ඒවත් සලකන්න ඕනේ. බල වෙනස් වුණා ඒකත් සලකන්න ඕනේ. මම මේ බල සමාන තුන් දෙනෙක් ගත්තේ. විශාලත්වයේ සමාන තුන් දෙනෙක්. එහෙනම් දිගත් එක්ක තමයි සලකන්නේ. ලම්බක දුරත් එක්ක ලම්බක දුර. දැන් වැඩිම ලම්බක දුරක් හදන්නේ කවුද? මෙන්න මෙයාගෙන් නේ. දැන් මෙයාගෙන් තමයි වැඩිම ව්‍යාවර්තයක් ඇති වෙන්නේ. මෙයාගෙන් තමයි වැඩිම ව්‍යාවර්තයක්. දිශාව ගන්න එකත් වැදගත් මම කිව්වනේ. මේ පැත්තට දක්ෂිනාවර්ත. උඩින් ගිහලා දකුණු පැත්ත නම් දක්ෂිනාවර්ත. උඩින් ගිහලා වම් පැත්ත නම් වාමාවර්ත. එහෙනම් මෙයා ඇති කරන්නේ මොන එකක්ද?
මෙයා ඇති කරන්නේ මෙහෙන් මේ බලන්න මේ පැත්ත. හොයන ලක්ෂය වටා ඇඟිල්ලක් තියාගෙන මේ කරකවන්න බලන්න. ඒක වටා කරකවන්න මෙයාව. දැන් මේ මෙහෙමනේ කරගෙන මේ පැත්ත. මෙහෙම කරගෙන. එන්න මෙයා ඇති කරන්නේ දක්ෂිණාවර්තය. මෙයා කරකවන්නේ මේ පැත්ත. මෙයා කරකවන්නේ ඒක. එහෙනම් මෙයා දක්ෂිණාවර්තය. මෙයා කරගන්නේ මෙහෙන් කියලා මෙහෙම අරන් හරියන්නේ මේ යට කොටසනේ යන්නේ. උඩින් ගිහින් එන්න ඕනේ. මෙහෙම ගිහලා මෙහෙම උට්ටාවොත් කොහොමද එන්නේ කියලා බලන්න. මේ බලයෙන් මේ පැත්තට නැති වෙන්නේ. ඒතර යට කොටසෙන් බලන්නේ නැහැ. ඔක වටයක් ගිහින් උඩින් එන්න ඕන කොහොමද? උඩ කොටසට. දැන් මෙහෙමනම් උඩින් එන්නේ කොහෙද? මේ පැත්තට. මේක වටා මෙහෙම ආවොත් උඩින් එන්නේ මේ පැත්තට. එන එකත් මොකද්ද? දක්ෂිනාව. ඇයි දක්ෂිනාව. තා බලය මෙහෙම තිබ්බ කියලා දන්නකො නිකන්. තා බලය මෙහෙම තිබ්බ කියලා දන්නකො. එහෙනම් කොහොමද ඉන්නේ? මේක වටා මේ පැත්තට. මේක වටා මේ පැත්තට. අන්න එහෙනම් මොකද ඒක? වාමාවර්ත. දිශාව ගන්න එකත් දෙගත්තා. අර ව්‍යාවර්තයේ බිඳුව වෙනවා ගූර්ණය නැත්තයි කියන්නේ බලය හොයන ලක්ෂ්‍ය කරා යනවා ගූර්ණයක් නැහැ. ඒතර ව්‍යාවර්තයේ බිඳුවයි. විශාලත්වයේ සමාන බල ටිකක් දීලා ව්‍යාවර්තය වැඩිම වෙන කෙනා ඇහුවොත් එහෙම මොකක් වෙනවද? ලම්බෝදර වැඩිම කෙනා ගන්නවා. හරි. එහෙම නැතුව බල ටිකක් වෙනස් වෙන ඉතින් විශාලත්වයේ වෙනස් බල ටිකක් දීලා දුරවලුත් වෙනස් කරලා බලුවොත් ඒතර ඒ ටික සංසන්දනය කරලා බලන්න ඕනේ කාගෙන්ද වැඩිම බලපෑමක් වෙන්නේ කියලා. කවුද වැඩිම බලපෑමක් ඇති කරන්නේ කියන එක ව්‍යාවර්තය. හරි. ඒක වැදගත් කතාවක්. ව්‍යාවර්තය කියන්නේ ව්‍යාවර්තයේ කිව්ව ගමන් නම ඇහුණු ගමන් මතක් වෙන කාරණේ ව්‍යාවර්තය කියන්නේ මොකද්ද? බලගුණය. ව්‍යාවර්තය කියන්නේ බලගුණය. ඒතර බලගුණය සලකලා තමයි ව්‍යාවර්තය ගැන කතා කරන්නේ තියෙන්නේ. හරි. යම් කිසි ලක්ෂයක් වටා ව්‍යාවර්තයේ බිඳුව නම් ඒකේ තේරුම මොකද්ද? ව්‍යාවර්තය සමානයි බිඳුව නම් මේකේ තේරුම මොකද්ද? ගුණය සමානයි බිඳුව. නේ ගුණය සමානයි බිඳුව. ව්‍යාවර්තයේ බිඳුවයි කියලා කියන්නේ. හරි යම් කිසි කෙනෙක්ට ව්‍යාවර්තය. යම් කිසි කෙනෙකුට ව්‍යාවර්තයේ බිඳුව කියන එකේ තේරුම මොකද්ද? ගුණය බිඳුව අර. ගුණය බිඳුව. ගුණය බිඳුව. ගුණය අරගෙන ඉස්සෙල්ලා කතා කරන ගුණය ගන්න හැටි. ඉස්සෙල්ලා කතා කරා ගුණය ගන්න හැටි. ගුණය අරගෙන ගුණය බිඳුව කරන හරි. ඊළඟට තවත් වැදගත් කාරණයක් තමයි මේ දුනුතරාදි පාඨාංක සම්බන්ධ ගණන් ගන්න පුළුවන්. දුනුතරාදි පාඨාංකය අපි දැනගෙන ඉන්නවා. දුනුතරාදික පාඨාංකය කියලා කියන්නේ එයාගේ පල්ලෙහා කොක්කේ ආතතිය සම්බන්ධ පල්ලෙහා කොක්කේ ආතතිය. හරි. දුනුතරාදි පාඨාංකයක් කියලා කියන්නේ සමානයි 15 තියෙන කෙනාගේ ආතතිය. 15 තන්තුවේ ආතතිය. නැත්නම් 15 කොක්කේ ආතතිය. 15 තන්තුවේ ආතතිය. හරි නේද? ඒ කියන්නේ මේ දුනුතරාදි පාඨාංකය මොකක්ද? දුනුතරාදි පාඨාංකය කියන්නේ කෙලින්ම T නේ T. පල්ලෙහා කොක්කේ ආතතිය. එතකොට මේ දුනුතරාදි පාඨාංකයට මේ උඩ ආතතිය, ඉහළ ආතතිය, ඉහළ තන්තුවේ ආතතිය, දුනුතරාදියේ ඉහළ තියෙන ආතතිය කිසිම විදිහකට අදාළත්වයක් නැහැ. කිසිම විදිහකට අදාළත්වයක් නැහැ. ඔය ගොඩක් MCQ වලදී අහන තැන තේරුම් ගන්න දුනුතරාදික පාඨාංකය කියන්නේ කෙලින්ම පහළ කොක්කේ ආතතිය. හරි පල්ලෙහා කොක්කේ තියෙන ආතතිය නැත්නම් පහළ තන්තුවේ ආතතිය. දුනුතරාදි පාඨාංකයට දුනුතරාදියේ ඉහළින් තියෙන තන්තුව. ඒ කියන්නේ මේ T dash කියන්නේ එයා කිසිම අදාළත්වයක් නැහැ. කිසිම අදාළත්වයක් නැහැ. හරි දුනුතරාදි පාඨාංකයට දුනුතරාදිය ඉහළින් දුනුතරාදියේ ඉහළින් සම්බන්ධ තන්තුව ගත්තොත් සම්බන්ධ තන්තුවේ ආතතිය අදාළ නොවේ. ඔක හොඳට තේරුම් ගන්න. උඩ කෑල්ල කිසිම අදාළත්වයක් නැහැ. කියන්නේ මේ T dash කිසිම විදිහට අදාළත්වයක් නැහැ. දුනුතරාදික පාඨාංගය කියන්නේ කෙලින්ම එයාගේ පල්ලෙහා කොක්කේ ආතතිය. පල්ලෙහා කොක්කේ ආතතිය. පැහැදිලිද? දුනුතරාදි පාඨාංගයක් කියන්නේ දුනුතරාදි පාඨාංගයක් කියන්නේ එයාගේ පල්ලෙහා කොක්කේ ආතතිය. පහළ කොක්කේ ආතතිය. දැන් පහළ තන්තුවේ ආතතිය. පහළ තන්තුවේ ආතතිය. දුනුතරාදි පාඨාංගය කියද්දි කෙලින්ම දුනුතරාදි පාඨාංගය කියන්නේ එයාගේ පල්ලෙහා තියෙන තන්තුවේ ආතතිය. ඒකට කිසිම විදිහකට අදාළත්වයක් නැහැ උඩ තියෙන තන්තුවේ ආතතිය. කිසිම විදිහකට අදාළත්වයක් නැහැ උඩ තියෙන තන්තුවේ ආතතිය. හරි මේ කොටස් ටිකෙන් පොඩි ප්‍රශ්න ටිකක් බලමු අපි සමදේවල් ටිකක්. දැන් මේකේ අහලා තියෙන මෙහෙම එකක් දීලා තියෙනවා ස්කන්ධේ M ස්කන්ධයක් කියලා කියනවා දුනුතරාදි පාඨාංගය කියලා. දැන් අපි කතා කරන දුනුතරාදි පාඨාංගය කියන්නේ මොකක්ද කෙලින්ම? ආගේ පල්ලෙහා කොක්කේ ආතතිය කියන්නේ T නේ. දුනුතරාදි පාඨාංගය කියන්නේ T. M ගේ සමතුලිතය ගත්තොත් M ගේ සමතුලිතය සැලකුවොත් මම එයා සමතුලිතය ඉන්නේ M ගේ සමතුලිතය ගත්තොත් මොකක් කියනවද T සමානයි කෙලින්ම කාටද එහෙනම් mg mg නේ ඒ උඩ තියෙන T පල්ලෙහාට mg එහෙනම් M ගේ සමතුලිතය ගත්ත ගමන් T සමාන mg එහෙනම් දුනුතරාදි පාඨාංගය කියන්නේ මොකද මේකනේ මනිසා දුනුතරාදි පාඨාංගය සමානයි කාටද T ට ඒ කියන්නේ T කියන්නේ mg හරි කෙලින්ම දුනුතරාදි පාඨාංගය කියන්නේ mg කියලා දුනුතරාදි පාඨාංගය කියන්නේ mg ඊළඟට මේ වගේ ගානක් දීලා අහනවා මිනිස්සයාගේ අතමත බලය. එහෙනම් බල ටික ලකුණු කරන අනිවාර්යෙන් බල ටික ලකුණු කරලා සම්පූර්ණ බල ටික ලකුණු කරමු. මිනිස්සයාගේ බර මම කැපිටල් M කියලා දෙන මිනිස්සයාගේ ස්කන්ධය. මිනිස්සයාගේ බර පල්ලෙහාට mg තියෙනවා. හරි. මිනිස්සයා මත ඉහළට අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරනවා මේ බිම මතින් පොළොව මතින් ආර්යක් උඩට ඇති වෙනවා. ඒ වගේම මෙයා තන්තුව මත මෙයාට කී එකක් තියෙනවා. තන්තුව සැහැල්ලුයි කියලා ගමු. එහෙනම් මේක
සැහැල්ලුයි මේ අති සමානයි. අප්පිය සුමට නම් දෙපැත්තේ අති සමානයි. ආයි මෙයාගේ බර mg පල්ලෙහාට සරලියන් බල කතා කරන හැටි බලමු කරන හැටි කතා කරා. හරි. mg බර පල්ලෙහාට තන්තුවේ ආත්‍ය තිබ්බා. හරි. මනුස්සයාගේ බර mg තියෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව ආර්ථික. හරි. අභිලම්බ ප්‍රතික්‍රියාව ආර්ථික. හරි. එහෙනම් මේකේ එතන මනුස්සයාගේ අත මත ඇතිවන බලය. මනුස්සයාගේ අත මත ඇතිවන බලය කියන්නේ මෙන්න මේකනේ. මෙන්න මේක තමයි T. හරි. මනුස්සයාගේ අත මත ඇතිවන බලය කියන්නේ මෙන්න මේ T. දැන් T හොයන්න ඕනේ ඉතින්. දැන් T හොයන්න පුළුවන් ලේසියෙන් මොකද්ද? m ගේ සමතුලිත සැලකුවන්න. මනුස්සයාගේ අත මත බලය. කියන්නේ මොකද කියන්නේ? T නේ තියෙන්නේ. අත මත ඇතිවන බලය තමයි T කියන්නේ. මේ මනුස්සයාට තියෙන බලය නෙමෙයි. මනුස්සයාගේ බලය නෙමෙයි. මනුස්සයාට තියෙන බලය. දැන් මනුස්සයාගේ අත මත බලය කියන්නේ T. හරි. දැන් T ගන්න පුළුවන් කෙලින්ම මෙයාගේ සමතුලිතය ගත්තා. කාගේද m ගේ සමතුලිතය. m ගේ සමතුලිතයෙන් කී සමානයි කාටද? mg. එහෙනම් මනුස්සයාගේ අත මත බලය කියන්නේ මොකද්ද? mg නේ. mg. එළිම mg. හරි. mg සමතුලිතතාවය තියෙනවා නම් mg. සමතුලිතතාවය තියෙනවා නම් mg. සමතුලිත පරිදි තමයි මේ කතා කරන්නේ. සමතුලිත පරිදි ගැන තමයි මේ කතා කරන්නේ. මොකද සමතුලිතතාවය කියන කොටස ගැන කතා කරන්නේ. දැන් kmd සමානයි mg. හරි. ඊළඟට ආයෙ අහන්න පුළුවන් මනුස්සයාගේ කකුල මත ඇති වෙන බලය. එනේ r නේ. හරි. මිනිසාගේ අත මත බලය නෙමෙයි. අයි මිනිසාගේ කකුල මත බලය. කකුල මත බලය. කකුල මත තියෙන බලය මොකද්ද? r. r ගන්න මොකක් කරන්න පුළුවන්ද? දැන් t දැන් හෙව්වා mg කියලා. කැපිටල් mg දාන්න. එහෙනම් මනුස්සයාගේ සමතුලිතය ගත්තොත් mg මිනිසාගේ සමතුලිතය. පැහැදිලිව තේරුම් ගන්න. මනුස්සයාගේ බර පල්ලෙහාට mg. හරි. මනුස්සයාගේ බර පල්ලෙහාට mg. එයාගේ උඩට තියෙන බලයක් t කියලා. හරි. කැපිටල් t කියලා බලයක් උඩට තියෙනවා. ආයි අභිලම්බ ප්‍රතික්‍රියාව කොහෙන් උන්ට r තියෙනවා. හරි. r උඩට තියෙනවා. දැන් t හොයාගත්ත දැන් t හොයාගත්ත සිම්පල් mg කියලා. එහෙනම් r ගන්න පුළුවන්. මේ r මෙහෙට r තියාගෙන t මෙහෙට දාන්නේ r සමානයි කාටද? mg ඍණ t. හරි. r සමානයි mg ඍණ t. t කියන්නේ සිම්පල් mg. නේ? කලින් හෙව්වා t සමාන සිම්පල් mg. එහෙනම් r සමානයි කාටද? mg ඍණ mg. ඔන්න උග m ඍණ m පාරයක් g කියලා. මේ තමයි කකුල මත බලය. හරි. මනුස්සයා කකුල මත බලය r. මනුස්සයාගේ අත මත බලය. හරි. ඒක ඔයා ගණන් අහන්න පුළුවන්. ඔයා ගණන් දෙන්න පුළුවන්. හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට මේ වගේ එකක් දීලා මේකේ ඒකාකාර දණ්ඩල්ලු කිලෝග්‍රෑම් 10ක් බර. හරි. කිලෝග්‍රෑම් 10ක් බර. ඒකේ මිනිස්සෙක් ඉන්නවලු. එයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි. ඒතර ඒකාකාර දණ්ඩක් නම් දණ්ඩේ හරි මැද්දෙන් බර ක්‍රියා කරන්නේ කීයද? නිව්ටන් 100යි. මිනිස්සෙක් ඉන්නවා මෙතන. හරි. සෙන්ටිමීටර 20 මේ මීටරයක් දිග දණ්ඩක්. හරි. 1 මීටර දිග දණ්ඩක්. 1 මීටර දිග දණ්ඩක්. එතනින් ඉඳන් සෙන්ටිමීටර 25ක් දුරෙන් කියන්නේ 4න් 1 දුරකින් මිනිස්සයා ඉන්නවා. හරි. මිනිස්සයා ඉන්නවා. මිනිස්සයාගේ බර 500 නිව්ටන්. හරි. කිලෝ 50යි කියන්නේ නිව්ටන් 500. මම අහලා තියෙන්නේ හරි මේ ප්‍රතික්‍රියා බල දෙක මේ ආධාරක දෙකක් මතනේ මේ දණ්ඩ තියලා තියෙන්නේ ආධාරක දෙකක් මත දණ්ඩක් තියලා මීටරයක් දිග ආධාරක දෙකක් මත මීටරයක් දිග ඒකාකාර දණ්ඩක් තියලා ඒක මත මිනිස්සෙක් ඉන්නවා කිලෝ 50ක මිනිස්සෙක් කිලෝ 10ක් දිග දණ්ඩක් මත ඒතකොට දණ්ඩේ ඒකාකාර නම් හරි මැද්දේ බලය තියෙන්න ඕනේ දණ්ඩේ ඒකාකාර නම් හරි මැද්දේ බලය ක්‍රියා කරන නිව්ටන් 100ක් මිනිස්සයා ඉන්නේ සෙන්ටිමීටර 25ක් දුරින් 500යි නිව්ටන් දැන් මම මේ දෙක ලකුණු කරගන්නම් එහෙනම් මෙතනින් ප්‍රතික්‍රියාවක් තියෙන උඩට R1 කියලා කියන්න දන්න මත කියන්නේ දන්න මත එතනින් R2 හරි මෙතනින් R2 හරි එහෙනම් දැන් හරි R1 R2 තමයි හොයන්න ඕනේ R1 R2 තමයි හොයාගන්න ඕනේ දෙන්නව දන්නේ නැහැනේ එහෙනම් එක්කෙනෙක්ව අයින් කරගත්තා නම් ලේසි මුලේ එක්කෙනෙක්ව අයින් කරගන්න පුළුවන් කොහොම කරන්නද එයා වටා ගුණ ගත්තා නම් හරි නේද මම මේක AB කියලා ගන්න ආධාරක දෙක හරි කෙලින්ම මට R2 හොයන්න පුළුවන් R2 හොයන්න ලේසියෙන්ම පුළුවන් කවුරු වටා ගත්තා නම් දුන්නේ R මේ A වටා ගත්තා A වටා ගූර්ණය ගත්තොත් හරි කරලා තේරුම් ගන්න A වටා ගූර්ණය ගත්තොත් R1 එනවද නෑ ඒතර මෙයාගේ බල සමහර බල තියෙන මේ තේරුම් ගන්න ඕන කාරණා හරි සමතුල්‍ය පද්ධතියක් ගත්තොත් සමහර බල තියන ඒගොල්ලොන්ව අරගෙන අනිත් කෙනා හොයාගෙන කරදරයිනේ දැන් මේ දින්නාම තියාගෙන හොයාගන්නේ කරදරයිනේ ඒතර සිරස් සමතුල්‍යය ගත්තොත් එකක් පුළුවන් සමතුල්‍ය දෙන පද්ධතිය සිරස් සමතුල්‍යය ගත්තොත් R1 R2 දෙන්නම එනවා දෙන්නම තියාගෙන කරන දන්නේ කරදරයිනේ ඒක අනිවාර්යයෙන්ම මොකක් කරන්න පුළුවන්ද එක බලයක් අයින් කරගන්න අපිට මෙන්න මේ ගූර්ණය පාවිච්චි කරන්න පුළුවන්. මොකද බලයක් තියෙන ලක්ෂයක් කරා අපි හොයන බලයක් තියෙන ලක්ෂයක් කරා ගූර්ණය ගත්තොත් ඒ බලය එන්නේ නැහැ නේ. එහෙනම් R1 R2 දෙන්නම හොයන්න ඕනේ. එහෙනම් මට R1 අයින් කරගන්න පුළුවන් මොකක් කරනවද? එයා වටා ගූර්ණය ගත්තා. හරි.
එයා වටා ගුණය ගත්තා. එහෙනම් මෙහෙම ගන්න මේ පැත්තට ඒ වටා ගුණය සැලකුවොත් එහෙනම් R1 එන්නේ R2ට දුර කොච්චරයිද? මම මේ මික්‍රෝනින් දැම්මොත් R2ට දුර මීටරයක් දිග කියලා ගත්තා. මීටරයක් දිග එක ආකාරයට දාන්න. මීටරයක් දිග එක ආකාරයට දාන්න. එහෙනම් R2ට දුර කියන්නේ මීටරයක්. එයා ඇති කරන්නේ මේ පැත්තට මේ. එහෙනම් හරි. 100ක් ඇති කරනවා මේ පැත්තට 0.5 නේ 0.5. අනිත් පැත්තට ඇති කරන්නේ අනිත් පැත්තට ටිකක් ඩිලිට් දාන්න ඕනේ. ඍණ 100 වාරයක් 0.5. හරිනේ 100 වාරයක් 0.5. මේ මීටරෙන් භාගයයිනේ. මේක සෙන්ටිමීටර් 2.5යි. සෝරි සෙන්ටිමීටර් 25යි කියන්නේ මීටර් 2.5. එයා ඇති කරන්නේ අනිත් පැත්තට. මම ගත්තේ මේ පැත්තට මෙයා ඇති කරන්නේ අනිත් පැත්තට. ඒක ඍණනේ. ඒක ඍණ කොච්චරද 500 වාරයක් 4 එකයි කියලා දාන්න. 4 එකයි 0.2යි. පාන 4 එකයි. මීටරෙන් 4 එකයි. මේ මීටරෙන් භාගය කියලා දාන්න ඕනේ. ඔක සමාන වෙන්න බෑ බිඳුවට සමතුලිත වෙන්න. ඔක සමාන ගන්න පුළුවන් බිඳුව. එහෙනම් R2 මේ පැත්තෙන් එනවා. මේගොල්ලෝ එහා පැත්තට දාන්න. මේක ඍණ 50යි. 500 4ෙන් බෙදුවම කී වෙනවද? 125යි නේ. එකක් ධන වෙනවා එහා පැත්තට. එහෙනම් R2 සරලවම ගන්න පුළුවන් 175 නියුටන්. R2 175 නියුටන්. හරිනේ. R2 වෙනවා 175 නියුටන්. දැන් R1 හොයාගන්න පුළුවන්. දැන් සිරස් සමතුලිතය ගත්තා. සිරස් සමතුලිතය. සිරස් සමතුලිතය. දණ්ඩේ හරි දණ්ඩේ සිරස් සමතුලිතය. දණ්ඩේ සිරස් සමතුලිතය. දැන් මොකක්ද කරන්නේ? උඩට තියෙන බලය R1 ද R2. උඩට තියෙන R1 ද R2. පල්ලෙහාට තියෙන 500යි 600 මේ 100යි 600. පල්ලෙහාට ඔක්කොම 600ක් තියෙනවා. උඩට තියෙන R1 ද R2. පල්ලෙහාට ඔක්කොම 600ක් තියෙනවා. පල්ලෙහාට ඔක්කොම 600ක් තියෙනවා. පල්ලෙහාට ඔක්කොම 600ක් තියෙනවා. එහෙනම් R2 ගෙවුවා 175 කියලා. එහෙනම් R1 එනවා 600 ඍණ R2. එහෙනම් R1 එනවා කොච්චරද? 600න් 175ක් අඩු වෙනවා. 600 ඍණ 175 එනවා R1 කියලා එනවා නේද? 425යි. 425 හරිනේ. ඒක ඔයගොල්ලෝ ගණන් සම්බන්ධ කරලා දැන් ඔයගොල්ලෝ ගණන් ගන්න පුළුවන්. මම මේ කෙටියෙන් ගණන් ටිකක් හැදුවේ පොඩි කාරණා බලය සාමාන්‍ය සමතුලිතය තේරෙන විදියට. හරිද? ඒතකොට මේකේ අපි බලය කොටසට අදාළ බල සමතුලිතය කොටසට අදාළව ගණන් ටික කරද්දී වැදගත් වෙන තීර කොටස් ටික සම්පූර්ණයෙන් කතා කරා. දෛශික එළින්නම් පටන් ගන්න. දෛශික සංප්‍රයුක්තය වෙන්නේ කොහොමද? සමතුලිත නම් කොහොමද පද්ධතිය? සංප්‍රයුක්තය බිඳුව කරන්න පුළුවන්, ගූර්ණය බිඳුව කරන්න පුළුවන්. ඒකට හරියට සම්පූර්ණයෙන් කතා කරා. ඒ වගේම බල ටික ලකුණු කරන හැටි ප්‍රධාන බල කොහොමද අපි ලකුණු කරන්නේ? ඒ වගේම ක්‍රියාපතික්‍රියා බල කියන්නේ මොනවද? ඒ කාරණා ටික සම්පූර්ණයෙන් පැහැදිලි කරා ඉක්මනින්. ඒ වගේම උදාහරණ ගණන් කිහිපයක් හැදුවා. ආසන්න කියන්නේ මේ දල වශයෙන් මේ කොටස් ටික අවබෝධ වෙන්න මේ උදාහරණ ගණන් කිහිපයකුත් හැදුවා. මේ කියන්නේ මේ සංකල්පය තේරුම් ගන්න. හරිද මේ කියන්නේ. මොකද්ද කොහොමද සමතුලිත පන්තිය ගන්න හදන්නේ? අනේ කියන කාරණා ටික තේරුම් ගන්නවනේ නම් මේකයි කිව්වා. මේ යාගම් දුන්තනාදී පාඩම් කියද්දි පල්ලෙහා මොකක්ද ආර්ථික තමයි දෙගත්ත වෙන. ඒකට උඩ කියන කිසිම අදාළත්වයක් නැහැ. ඉතින් ওই කතාවේ සම්පූර්ණයෙන් කතා කරා. ඒතර ඔය ටික හොඳට මුලින් ඉඳන් අපිට තේරුම් අරගෙන හරි නෝට් එකක් හදාගෙන ෂෝට් නෝට් එකක් හදාගෙන තිරකොටස් ටිකක් බලලා මේක මුලින් ඉඳන් අපිට සම්පූර්ණයෙන් අවශ්‍ය කරුණු ටික කතා කරා. ඒතර ඔය ටික හොඳට තේරුම් අරගෙන ඊපස්සේ ප්‍රශ්න ටික කරන්න ගන්න. දැන් මම කිව්ව පිළිවෙලට ප්‍රශ්න ටික කතා කරා. මේ තනියෙන් උත්සාහ කරන්න. කියමු පිළිවෙලට තනියෙන් ප්‍රශ්න ටික උත්සාහ කරන්න. ඒකේ වර්ධනය ඒවා අර කිව්වා වගේ මාක් කරගන්න හරි මුලින් අංක ටික පිළිවෙලට දාලා ප්‍රශ්න ටික කරගෙන යන්න. ඒතර වර්ධනය තමන්ට තනියෙන් කරගෙන බැරි වෙන ප්‍රශ්න ටික. තමන්ට තනියෙන් කරගෙන බැරි වෙන ප්‍රශ්න ටික උඩින් මේ මාක් කරලා තියාගන්න. එතකොට ඒ ටික ආයි බලද්දි වැඩිපුර අවධානයක් දීලා බලා ගන්න පුළුවන්. වැඩිපුර අවධානයක් දීලා බලා ගන්න පුළුවන්. හරි. එතකොට මේ දැන් මේක සම්පූර්ණයෙන් බලලා ෂෝට් නෝට් එක හදලා කියන්නේ සම්පූර්ණ තීර කොටස් ටික තේරුම් ගන්න ෂෝට් නෝට් එක හදලා ඊට පස්සේ ෂෝට් නෝට් එක හදලා ඉවරලා ඊට පස්සේ මොකක් කරන්න ඕනේ? පේසුරු MCQ ප්‍රශ්න ටික මුලින් දාකට කතා කරමු. පේසුරු MCQ ටික මුලින් දාකට උත්සාහ කරන්න. පේසුරු MCQ ටික මුලින් දාකට උත්සාහ කරන්න. අපි ඒක සිකුරාදට මුලින් දාකට ප්‍රශ්න ටික කතා කරමු. හරි. එතකොට ඒක බලලා අඩුපාඩු තියෙනවා තවදුරටත් හදාගන්න පුළුවන්. අනිවාර්යෙන් හැබැයි මේක බලලා තනියෙන් ඕගොල්ලෝ උත්සාහ කරන්න ඕන ප්‍රශ්න ටික කරන්න. හරි. තනියෙන් ප්‍රශ්න ටික කරන්න උත්සාහ කරනවා. තනියෙන් ප්‍රශ්න ටික උත්සාහ කරන්න. මම මේ තියරි කොටස් ටික අමතක නම් සහ තියරි කොටස් ටික හරියට තේරෙලා නැත්නම් ඒ ටික හොඳට තේරුම් ගන්න ඉක්මනින් තේරුම් ගන්න තමයි මේ කොටස කරේ. හරිද? ඉක්මනින් තේරුම් ගන්න තමයි මේ කොටස කරේ. මේකේ තියරි කොටස් ටික සම්පූර්ණයෙන් ආවරණය කරා. කෙටියෙන් ඉක්මනින්. ඒතර ඒ ටික බලලා කරුණු ටික හොඳට පැහැදිලිව තේරුම් අරගෙන අනිවාර්යෙන් ප්‍රශ්න ටික තනියෙන් උත්සාහ කරන්න. අනිවාර්යෙන් ප්‍රශ්න ටික තනියෙන් උත්සාහ කරන්න. ඒ ටික සිකුරාදට සාකච්ඡා කරනවා සියලු ප්‍රශ්න ටික. එතකොට අඩුපාඩු තියෙන ඒවා සහ වැරදිච්ච දේවල් තේරුම් අරගෙන විවරණය හදලා පිළිවෙලට ඒක වැඩ ටික සම්පූර්ණයෙන් අපි ඉවර කරගමු. හරි. ඒතර මේ වැඩේ සෙට් වෙලා ප්‍රශ්න ටික සම්පූර්ණයෙන් මේක බලලා ඉවර වෙලා ප්‍රශ්න ටික තනියෙන් කරන්න උත්සාහ කරන්න. හරි. ප්‍රශ්න ටික තනියෙන් කරන්න උත්සාහ කරන්න. හරි. ඒතර ඊළඟ කොටසෙන් ඊළඟට හම්බ වෙමු. කොටසේ